නැවතවත් අවස් සාදුකාරයක් පවත්වන්න. නමස්කාරය කියන්නේ අලුතෙන් ආපු ඇතයි පන්සිල් සමාදන් වෙන නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. දැන් අද මේ පින්නතුන්ට කියලා දෙන්න හදන්නේ මහා මංගල සූත්‍රය. මොන සූත්‍රයේද? දැන් අපි වෙලාව ටිකක් ඉක්ම ගිහිල්ලා තිනවා. එතකොට පින්නතුනි මම ඊ අර කියා දීපු එක ඒකත් මම උගන්වන්න කියලා දෙන්නම් මේ පින්නතුන්ට. තව එක බෝඩ් එකක් තියාගන්න ඕන. අපි හෙට දවසේ තියාගන්න. ඒක අභිධර්මයෙන් කොහොමද මේ මනෝලෝක නිර්මාණය කරන එක බුදුන් වහන්සේ සිතෙන් සිතට පැහැදිලි කරලා තියෙනවා. ඒකත් මම පැහැදිලි කරලා දෙන්නම්. මේ පින්නතුන් මහා මංගල සූත්‍රය අහපු අයත් මීට පෙර මහා මංගල සූත්‍රය අහලා තියෙනවා. බලහරද? එතකොට ඒකේ තියෙන්නේ බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයෝ ආකංකමාන සොත්තානං බ්‍රෝහි මංගල මුත්තමං. ඒක තේරුම මොකද්ද? මේක තේරුම විස්තර කරලා තියෙනවා මේ පොතේ. බොහෝ දෙවියෝ මිනිස්සු එවලු මංගල කාරණා බුදුරහමඳුර වැඩ ඉන්න සමයේ. බොහෝ දෙවියෝ මිනිස්සු මංගල කාරණා හොයමින් සිටියලු. දැන් මම මේ පින්නතුන් අද මේක කිව්වට පස්සේ මේ පින්නතුන් තවත් මේ පින්නතුන් ධර්මයේ පිළිබඳ වෙනත් පැත්තක් විවෘත වෙනවා. මේ පින්නතුන් හිතයි මේ මංගල සූත්‍රය විස්තර කරන්න කියලා. අභිධර්මය ඉගෙන ගන්න ඇවිල්ලා. මොකද මේ මංගල සූත්‍රයේ මුළු නිවන් මාර්ගම බුදුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. එතකොට පින්නතුනේ දෙවිවරු කියන්නේ කවුද? මෙතන මේ දේව කියලා හඳුන්වන්නේ ඒ චාතුම් මහරජිගේ ඒ වගේ අය නෙවෙයි. මෙතන දේව කියලා හඳුන්වන්නේ යම් මනුස්ස කොට්ටාසයක්. මොන කොට්ටාසයක්ද? අටුවාව විස්තර කරලා තියෙන්නේ ඒ ඉහළ දිව්‍ය ලෝක වලින් ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ මංගල කරුණා හොයයි කියලා. නමුත් මේ ඒ කාලේ මනුස්ස ලෝකේ බුදුහාමුදුර ජීවමාන කාලෙත් බෝධිසත්ව උපදින පෙරත් මේ පෘථිවි තලයේ මත තිබුණා දිට්ඨ මංගල, සුත මංගල, මුත මංගල කියලා මංගල කාරණා. දැකීමේදී මංගල කාරණා. මොකද්ද? දිට්ඨ මංගල කියන්නේ දැකීම. දැන් මේ පින්නතුන් දන්නවා. මේ පින්නතුන් කොහේ හරි යනකොට කිරි කලයක් තියෙන කෙනෙක් ආව මොන මංගලද?
සුබ මංගලම්. දැන් මේ පින්නතෝ යනවා මේ කොහේ හරි මොනවා හරි හම්බ වෙන්න දෙයක් තියෙනවා. දැන් අපි කියමු ඔබට මොනවා හරි දෙයක් හම්බ වෙන්න තියෙනවා. දැන් ඔබ ඒකට උදේ යනකොටම කිරි කලයක් අරගෙන කෙනෙක් එනවා. එතකොට මොන මංගලේ? සුබ මංගලම්. එතකොට එනවා හිස් කලයක් අරගෙන. අසුබ මංගල. ඔන්න ඔහොම ප්‍රශ්නේ ඉස්සර තියෙන එක තාමත් තියෙන සමාජයේ. ඒ කියන්නේ ඕවා තමයි මංගල කාරණා වශයෙන් සම්මත වෙලා තිබුණේ. මොනවද? Tamanට දැකීමේදී ඇති වෙන මංගල කාරණා. එකල බ්‍රාහ්මණිකයෝ මංගල කාරණා වශයෙන් තීරණය කළා තිබුණේ වෛශ්‍ය දැක්කොත් වැඩක් නැහැ. උදේ පාන්දර වෛශ්‍ය දැක්කොත් වැඩක්. දැනට මේ පින්නතුන් කියන එක භාවිතේ ඇවිල්ලා මොකද්ද? අද නම් උදේ දැක්ක එක වැඩක් නැහැ. කියනවද නැද්ද? කියනවා. ඊළඟ මේ පින්නතුන් කතා කරනකොට හුනේ චුච්චුක් ගන්නවා. එතකොට ඒක මොන මංගලද? එතකොට ඒක කියන එක ඇත්ත කියනවා කියනවද බොරු කියනවා කියලාද කියන්නේ? හුනේ චුච්චුක් අකෝ හුන චුච්චුක් ගන්නද බුරන්නද? මට පොඩි කාලේ ප්‍රශ්නයක් තමයි කවුරු කතා කරනකොට අපේ ගෙදර අය කියන හුණත් චුච්චුක් ගන්නවලු. හුණත් කියනවලු. මම ඉතින් ගෙදරින් අහන්නේ හුන චුච්චුක් ගන්න තු බුරන්නද? ඔබ බුරන්න බෑනේ. ඉතින් ආකාරයට මිනිස්සුන්ගේ වගේ ඔන්න ඔහම ලෝකේ ගොඩාක් ඔයිට වඩා ගොඩක් අපේ ඕස්ට්‍රේලියාව සිඩ්නියාවත් ඕව නැති වෙලා නැහැනේ. ওই මානසික මට්ටම් පවතිනවා. එතකොට ඒ කාලේ මිනිස්සු අතර දැඩි කතා බහක ඇත්තටම මංගල කාරණා කියන්නේ මොනවද? එතකොට ඒගොල්ලෝ ඒක මුළු පෘථිවි තලය මත ඒ කාලේ ගිය සාකච්ඡාවක්. එතකොට ඒ ආකාරයේ මිනිස්සු කොටස් තුනකට ලෝකේ බෙදලා හිටියා. යක්ෂ දේව නාග කියලා. මොනවද? යක්ෂ දැන් අපි අහලා තියෙන ලංකාවේ ගෝත්‍ර තුනම හිටියයි කියලා. ඒ කියන්නේ ලෝකයේ හොඳම මල්ටි කල්චර් රට දැන් ඕස්ට්‍රේලියාව ඊට පස්සේ සිංගප්පූරුව ඉස්සර ලංකාව. ඇයි යක්ෂ දේව නාග කියන තුනම ඉඳලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් නම් ඉන්න බෑ උන්ට. ඉතින් මේ ඔය අපි ගත්තොත් චීනයේ පැත්තේ ඉන්න කොටස් නාග කියලා තමයි හැඳින්වෙන්නේ. අපි ඒවා ඔය පොත් ඉතිහාසගත පොත් පරිශීලනය කරාම මේ පැත්තේ කොටස් හඳුන්වලා තියෙන නාග කියලා. එතකොට ඔය දැන් එතනින් ගියාට පස්සේ ඉරාන එතනින් එහා තියෙන රටවල් ඒ පැත්තේ ඉන්න මිනිස්සු හඳුන්වලා තියෙන දේව කියලා. එතකොට සාමාන්‍ය අපි හඳුන්වලා තියෙන්නේ ආසියාතික අෆ්ගනිස්තාන ඉන්දියාව අද ඒකල ಭಾರತ දේශේ මොකද වෙන්නේ? මේක සිඳලක් තියෙන හැබැයි වැඩිපුර ඉඳලා තියෙන්නේ යක්ෂ. තාමත් යකෝ කියලා කියනෝනේ. ඒ භාෂාව. ඒ මිනිස්සෙම ඇති වෙලා තිනවා. එතකොට ඒ ඔක්කොම මනුස්ස වර්ග. ඉතින් මේ දෙවි මිනිස්සු මේ දේව කියන මනුස්ස කොට්ටාසය අතර තමයි මේ මංගල කාරණා මොනවද කියලා හොයාගැනීමේ දැඩිම උමනාවක් තිබුණේ. යක්ෂ නාග කියන කොටස තුල නෙවෙයි ඒක උමනාව තුල දේව කියන කොටස තුල. දැන් ඔබ දැනටම මේක මංගල සූත්‍රයේ ප්‍රශ්නයක් ජනිත වෙලා ඇති. ඒව හිතන්නේ ඔබට ඕන නම් හිතා ගන්න අහසින් ආවිල්ලා හරි කමන්නේ. ඒක මට ප්‍රශ්නයක් නැහැ. දැන් අපි මෙතනින් පස්සේ තමයි මංගල සූත්‍රය හරයට යන්නේ. ඒ පළවෙනි කාරණා තමයි බුදුන් වහන්සේ කියනවලු මේ දේව කියන කොටාසයට අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තමා. ඒ කියන්නේ ඒකේ තේරුම මොකද්ද? මේ පිළිවෙල අහලා තින්නේ මොකක් කියලාද? බාලයන් ඇසුරු කරන්න එපා. මේ පොතේ තියෙන්නේ එහෙමයි. පණ්ඩිතයන් ඇසුරු කරන්න, පිදිය උත්තම් පුදන්න මේවා උතුම් මංගල කරුණේ. බාලයන් නොම ඇසුරද පණ්ඩිතයන් සමග විසුමද පිදිය උත්තන් පිදුමද මේවා උතුම් මගුල් කරුණිකද මහමෙවුනාය පොතේ ලියලා තියෙන්නේ එහෙමයි. මේ පොත්වල මේකත් පිරිපොතයි එකේ තියෙන්නේ යාසන්න තමයි අරගේ ලස්සනට තියෙනවා. ඔහම ලෝකේ තියෙන ගොඩක් අය මංගල සූත්‍රය ඒක. ඒ කියන්නේ බාලව ඇසුරු කරන්න එපා. බාලව කියන්නේ කවුද? බාලව කියන කට්ටිය දැන් අපි කොහොමද ඒගොල්ලෝ තෝරගන්නේ බාලව කියන අය? කොහොමද බාලව කියන අය තෝරගන්නේ? සත්තු මරනවා නම් එයා පඬිතේද බාලයේද? බාලයේ. හොරකම් කරනවා නම් එයා පඬිතේද බාලයේද? වැරදි කාම සේවනය කරනවා නම් එයා පඬිතේද බාලයේද? බොරු කියනවා නම් එයා පඬිතේද බාලයේද? බාලයෙක් කියන අයතුස බොරු කියන කෙනා බාලයෙක්. බාලයේද පඬිතේද? බාලයේ. කේලම් කියනවා නම් එයා පඬිතේද බාලයේද?
හිස් වචන කතා කරනවා නම් එයා පඬිතේද බාලයේද? බාලේ. කුණුහරුප කියනවා නම් අසප් ඔය වචන කියනවා නම් එයා පඬිතේද බාලයේද? බාලයෙක්. අනුන්ගේ දෙයට ආස කරනවා නම් එයා පඬිතේද බාලයේද? බාලයෙක්. අනිත් මිනිස්සු තමග දැඩි කෝපයෙන් ඉන්නවනම් එයා පඬිතේද බාලයේද? මිත්‍යා දෘෂ්ටික නම් එයා පඬිතේද බාලයේද? බාලේ. බාලයව ඇසුරු කරන්න එපාලු. පඬිතයන් සමග සේවනය මට මෙතනින් අත උස්සන්න. මේ ජීවිතේ එක හිස් වචනයක් කතා කරපො නැති මිනිස්සෙක්. මට අත උස්සන්න බොරුවක් කියපො නැති මිනිස්සෙක්. ඔයලා ඇසුරු කරන්න බෑ. අසුරු කරන්න බෑ. පුළුවන් දැන් ඔහෙලම කිව්වනේ බාලව අසුරු කරන්න එපයි කියලා. දැන් කොහොමද මට කියන්නේ අසුරු කරන්නේ? දැන් මං අහන්නේ කොහොමද අසුරු කරන්නේ? ඔහෙලා කියන පඬිතුව අසුරු කරන්නලු බාලව අසුරු කරන්න. ඒ තමයි ඔහෙලා අහපු මංගල සූත්‍රය. එහෙම ගියොතින් කවුද අසුරු කරන්න පුළුවන්? පඬිතෙක් මේ ලෝකේ දැන් හොයාගන්න පුළුවන්ද? දැන් ඔය හිස් වචනයක් කතා කරපො මොනවද හිස් වචන කියලා සම්මත කරලා තියෙන්නේ? ක්‍රීඩාව ගැන, රජවරු ගැන, සිටුවරු ගැන කතා නොකරපු මිනිස්සෙක් හොයාගන්න පුළුවන්ද? නිස්කාරණේ. හොයන්න පුළුවන්ද? නළු නිලියෝ ගැන හිස් වචන. එහෙම හොයන්න පුළුවන්ද? පන්සලේ හාමුදුරුවෝ ඒ තමයි වැඩිම දේශපාලනේ කතා කරේ කොහෙත් තම බෑ. එහෙනම් මේ මංගල සූත්‍රය ඔයාලා තේරුම් ගත්ත විදිහ මොකක් හරි අවුලක් තියෙනවා. ඔයාලා අද තමයි මංගල සූත්‍රය අහන්නේ. ඒ සූත්‍රේ පොතකින් හොයන්න බෑ. දැන් මම මේ මංගල සූත්‍රය පැහැදිලි කරන එක ඔයාලා මීට පෙර ඔයාලා කියවපු පොතක නැහැ. මේ මංගල සූත්‍රයේ ඉතහාට ගැඹුරට විහිදී යන්න. බුදුන් වහන්සේ ලෝකය කියලා හඳුන්වන්නේ පිට දෙයක්ද ඇතුලේ දෙයක්ද? පිට දෙයක්ද ඇතුලේ දෙයක්ද? පින්නතුනි මේ ඔබ උතන වාඩි වෙලින් ඔබ තුල පඬිතයා බාලයා යන දෙදෙනාම ඉන්නවා. කවුද ඉන්නේ? පඬිතයා බාලයා කියන දෙදෙනාම බුදුන් වහන්සේ කියන්නේ ඔබගේ බාල සිතුවිලි අත්හැරලා පඬිත සිතුවිලි සේවනය කරන්න. එලියක් හොයන්න බුදුහාමුදුරුවෝ කවදාවත් කියන්නේ නෑ. අපිට මොකටද එළියෙන් මිනිස්සු අයින් කරලා බෙදාගෙන මොනව කරන්නද? බුදුන් වහන්සේ ලෝකයේ මම ඊයේ කිව්වේ ලෝකය කියලා අඳුන්වන්නේ බුදුහාමුදුරුවෝ මොකක්ද බඹයක් තරම් වූ ශරීරය. ඉතින් මේක අන්තිමට අශෝකං විරජං කේමං. නිවන් දකින්නේ කොහොමද එළිය හොය ඉඳලා. ෂේම භූමියට යන්න පුළුවන් එළිය හොය ඉඳලා. දැන් ඔබේ මනසේ තියෙන මොකද්ද? අර මං ඉස්සෙල්ලා කියපු කාරණා 10ක් ඊට පිට විරුද්ධ ලක්ෂණ 10ක්. ඒ කියන්නේ සත්තු නොමර ඉන්න පුළුවන්. හොරකම් නොකර ඉන්න පුළුවන්. බොරු නොකිය ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට කේලම් නොකිය ඉන්න පුළුවන් හැකියාව මනසේ තියෙනවා. හැම කෙනෙකුගේ මනසේ තියෙන හිස් වචන කතා නොකර ඉන්න පුළුවන් හැකියාව. අනුන්ගේ දෙයට ආස නොකර ඉන්න පුළුවන් හැකියාව. තරහ නොගෙන ඉන්න පුළුවන් හැකියාව. ඒ හැකියාව දැන් අපිට නැද්ද? අර හැකියාවක් නැද්ද? දෙකක් තියෙනවා. දැන් හැකියාවන් දෙකක් මිනිසෙක් සතුයි. එකක් තමයි බාල හැකියාව, අනිත් එක තමයි පඬිත හැකියාව. බුදුන් වහන්සේ කියනවා දේව කියන කොට්ටාසයට මොකද්ද? පඬිතයන් ඇසුරු කරන්න. කවුද ඇසුරු කරන්නේ? දැන් බාලයා හා පඬිතයා දෙන්නම කොහෙද ඉන්නේ? තම මනසේ. අර කොටස අයින් කරලා ඔබ මොන කොටසද කරන්න කියන්නේ? ඔක මෙහෙමත් කියනවා සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උප සම්පද. ඒක කුසල අකුසල දෙකම තියෙන අප මනසේ. අන්න ඒක තමයි කියන්නේ. ඒකට පුළුවන් තරම් අර සිතුවිලිත් එක්ක ජීවත් වෙන එක අඩු කරලා මේ සිතුවිලිත් එක්ක ජීවත් වෙන එක එතකොට පඬිතයත් එක්ක නෙවෙයි ඇසුරු කරන්නේ. ඒතර කාටද කියන්න පුළුවන් පඬිතෙක් ඇසුරු කරන්නේ නැහැ කියලා? කාටවත් කියන්න පුළුවන්ද? ඔබ කොහොමද එළියින් අය පඬිතයි කියලා විශ්වාස කරන්නේ? මොකද්ද තියෙන මීටරේ? දැන් එයාගේ ගිහිල්ලා ඔළුවෙන් තිබුවම තේරෙනවා මෙයාගේ ක්වොලිටි එක මෙච්චරයි කියලා වැටෙනවද?
එහෙම හොයන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? එළියේ ඉන්න මිනිස්සු බාලයෝ නොවේ කියලා දැක ගමන් කතා කර ගමන් කියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? ඔහෙලා කොච්චර හොඳයි කියන අය කොච්චර ඔහෙලා රවට්ටලා තියෙනවද එහෙම නැද්ද? දැන් මේ ඔහෙලා හොඳයි පඬිතයි කියලා විශ්වාස කරපු අය පට්ටපල් හොරු වෙලා නැද්ද? එහෙම අවස්ථා නැද්ද? මේ අපි මොකද්ද තියෙන මීටරය මේ ලෝකේ එළියේ ඉන්න මිනිස්සයා බාලයේද පඬිතෙක්ද කියලා හොයන්නේ. ඒ මොකද්ද මීටරය දැක්කයි කියන්න තියෙන පුළුවන් ක්‍රමේ Tamanට පුළුවන් දේ දැක්කයි කියලා කියන්නේ. එයාට පුළුවන් එයා දැක්කයි කියන්න. අපි ඔයාලට පුළුවන් දේ දැක්කයි කියන්න. එනිසා කවදාවත් බාහිර හොයන්න එකක් ගැන බුදුන් වහන්සේ දේශනා නොකරනසේක. උන්වහන්සේ දේශනා කරන්නේ මේ තමන්ගේ ඇතුළාන්තය පිළිබඳව කතාවක්. මොකක් පිළිබඳවද? මංගල කරුණු හොයන්න ඕනේ එළියෙන් නෙවෙයි. කොහෙන්ද? ඇතුළේ. අන්න ඒක මංගල. ඊළඟට පිදිය යුත්තම් පිදුමද? ඒක මංගල. මොකද්ද පිදිය යුත්තම් පුදනවා කියන්නේ? කවුද පිදිය යුත්තෝ? දැන් අපි ඔබ අහපු එකෙන් මට උත්තර දෙන්න. කවුද පුදන්න ඕන කට්ටිය? දෙමව්පියෝ. ගුරුවරු. ඊළඟට වැඩිහිටියෝ. ඊළඟට සංඝයා වහන්සේලා. ආචාර්ය මහාචාර්ය. ඒගොල්ලන්ට පුදන්න ඕන. මොකද පුදනවයි කියන්නේ? ගරු සත්කාර. මොනවද ගරු සත්කාර කරනවයි කියන්නේ? මොකද ගරු සත්කාර කරනවයි කියන්නේ? ඒගොල්ලෝ කන්න දෙන්න ඕන, බොන්න දෙන්න ඕන, බලා ගන්න ඕන ඒවද? දැන් අපි ගමු ගුරුවරයෙක්ට පුදන්න පුළුවන් ක්‍රමයක් මම දැන් කියනවා. මොකද අපිට ගුරුවරයෙක් උගන්වනවා හොඳින් ජීවත් වෙන්න කියලා. කොහොම ජීවත් වෙන්න කියලාද? හොඳින් ජීවත් වෙන්න කියලා. ඊට අපිට ඒ ගුරුවරයා අපි එතකොට හොඳින් ජීවත් වෙන්නේ නැහැ. හැබැයි අපි එයාට ලෙඩට දුකට බෙහෙතට හේතට සලකනවා. හොඳින් ජීවත් වෙන්නේ මං අහන්නේ ඒ ශිෂ්‍යයා ගුරුවරයා පුදන්නේහිද? ඒ ශිෂ්‍යයා ගුරුවරයා පුදන්නේහිද? දැන් ඔබ මට කියන්නේ ඒ ශිෂ්‍යයා ගුරුවරයා පුදන්නේහිද? බුදුහාමුදුරුවන්ට එක ආවා පැවිදි වෙච්ච හාමුදුරුවෝ නමක්. එයයි මොකද කරේ? එන කට්ටිය අල්ලගෙන වාඩි කළා. එයයි මොනවද කෙස් රැවුල් බාලි වල සල්ලි එකතු කරගත්තා. ඒකෙන් කැඳක් හදලා බුදුහාමුදුරුවන්ට අරන් ගියා. ඔයාලා අහලා තියෙනවනේ. දැන් බුදුහාමුදුරුවෝ මොකද විසි කරපන් ඕක. ඔය විසි කළා දාපන්. ඒක බුදුහාමුදුරුවෝ පිදීමක්ද? ඒක බුදුහාමුදුරුවෝ පිදීමක්ද? තව කට්ටිය වළං හදන කුලයෙන් ඇවිල්ලා පැවිදි වුණා. ඒගොල්ලෝ නිකන් ඉන්න බැරි කමට මොකද්ද කරේ? වළං හදලා විකුණලා බුදුහාමුදුරුවන්ට දානි උයාගෙන ආවා. බුදුහාමුදුරුවෝ ওই වළං ටිකත් කඩලා විතර දාපන්. ওই දානෙත් විසි කරපන්. එහෙනම් දැන් පිදීමක් කියන්නේ කොහොමද? කන්න බොන්න දෙන එක. මොකද්ද නියම පිදීම කියන්නේ? ගුරුවරයෙක්ට හා දෙමාපියෙක්ට පිදීම යනු ඔවුන් මේ භෞතිකව බලා ගැනීම නෙවෙයි. ඒක ලෝකේ සාමාන්‍ය ඒක කියා දෙන්න ඕනේ නැහැ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ උපදින්න කලිනුත් මිනිස්සු දන්නවා තම දෙමාපියන්ට කන්න බොන්න දිය යුතුයි. ඒක බුදුහාමුදුරුවෝ උපදින්න කලිනුත් ಭಾರತයේ තිබිච්ච දෙයක්. ඒක කියා දෙන්න ඕනේ නැහැ බුදුහාමුදුරුවෝ. තමන්ට කවුරු හරි ඉගැන්නුවා නම් එයා රැක බලා ගන්න එක බුදුහාමුදුරුවෝ කියා දෙන්න ඕනේ නැහැ. ඒක මිනිස්සු දන්නවා බුදුන් වහන්සේ උපදින්න කලින්. බුදුහාමුදුරුවෝ කියන්නේ පෙර නොවිසු විරු ධර්මයක්. පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. බුදුන් වහන්සේ දේශනා කරන්නේ පෙර නොහාසපු දේවල්. දැන් අපිට කවුරු හරි උදව්වක් කරා නම් එයාට උදව්වක් කරන්න බුදුහාමුදුරුවෝ කියන්න ඕනද? ඒක කියන්න ඕනේ. මොකක්ද එහෙනම් මේ බුදුහාමුදුරුවෝ කියන්නේ පිදේ උත්තම් පුදන්න කියලා. ඔබ මනසේ ඔබේ බාලසිතුවිලි අඩු කරගෙන පඬිත සිතුවිලි සේවනය කරද්දී පරිහරණය කරද්දී ඔබේ මනස පිදිය යුතු ස්වභාවයටපත් වෙනවා. මොන ස්වභාවයටපත් වෙනවද? අන්න ඒ ස්වභාවය ආරක්ෂා කරගන්න කියලා තමයි මේ කියන්නේ. මොකක් කරගන්න කියලාද කියන්නේ? ආරක්ෂා කරගන්න. දැන් අපේ මනසේ අකුසල් සිතුවිලි අඩු වෙලා කුසල් සිතුවිලි වැඩි වෙනකොට ඒක පිදිය යුතු ස්වභාවයක්. මොන ස්වභාවයක්ද? ඒ ස්වභාවය ආරක්ෂා කරගන්න ඕන. බාල සිතුවිලි වලට එන්න නොදී. ඒක ආරක්ෂා නොකරගත්තොත් නැවත බාල සිතුවිලි එතෙන්ට පැමිණෙනවා. අන්න ඒකයි පිදීම කියන්නේ. ගුරුවරයෙක්ට නියම පිදීම යනු ඔහුට කන්න බොන්නදී උපස්ථාන කිරීම නොව ඔහු කියපු දේ ක්‍රියාත්මක කිරීමයි.
බුදුහාමුදුරුවෝ කියන්නේ එතකොට ඔබ කොහොමද යයි පිදිය යුත්තේ කියලා හරියටම හොයාගන්නේ. එළියෙන් හොයන්නේ. අපි කියමු හාමුදුරුවෝ නමක් පිදිය යුතුයි කියලා. කවුද දන්නේ ඔයලා කොහොමද දන්නේ හරියම යාට සිල්වත්ද කියලා? කොහොමද ඔයලා කියන්නේ යාය හරියටම ගුණවත්ද කියලා? කොහොමද ඔයලා කියන්නේ හරියටම යාය සත්‍ය දැකලාද කියලා? කියන්න පුළුවන්ද? කියන්න පුළුවන්ද? ඔබ කොච්චර පැහැදිලා පුදපු අය පස්සේ ඔබ පැහැදිලා තියනවද? එහෙනම් පිදීම සාධාරණ නම් ඔබගේ පැහැදීම මරණය දක්වාම වෙනස් නොවිය යුතුයි. එතකොට බුදුන් වහන්සේ කියන්නේ ඔබේ මනස පිදිය යුතු ස්වභාවයට පත් කරගන්න. පිදිය යුතු ස්වභාවය කියන්නේ අකුසල ධර්ම වලින් වෙන් වෙච්ච විවිච්ඡේව කාමේ විවිච්ඡ අකුසල ධම්මේ කියනන්නේ ස්වභාවය. කාමයන්ගෙන් වෙන් වෙච්ච ස්වභාවයට තමයි පුදනවා කියලා කියන්නේ. එතකොට මනසේ ස්වභාවය ආරක්ෂා කරගන්න එක තමයි පිදීම. එතකොට මොකද්ද? ඒතම් මංගල මුතාන්න එතකොට ඒක මංගල කාරණයක් බවට පත් වෙනවා කියලා. දැන් අපි කියමු එළියේ ඉන්න කෙනාට පුදනවා. ඉතින් ඒක එළියේ ඉන්න කෙනාට මංගල මිසක් අපිට අවමංගලනේ. ඒක අපිට අවමංගල වෙනවා. ඌ පට්ටම හොරෙක් නම් හරිම සෝක්. ආපු දවසට නියමව අවමංගල බෙල්ල වල දාගත්තා නම් හොඳයි. දැන් මම මේ පින්නතුන්ට කතාවක් කියන්න මගේ ජීවිතේ. මම එකපාරක් කලවාන පැත්තේ ආරණ්‍යක හිටියා. මං හිතවත් හාමුදුරුවෝ නමක් එහෙ ඇවිල්ලා හිටියා. එයාට හොඳට බණ කියන්නත් පුළුවන්. භාවනා වැඩසටහන් කරන්නත් පුළුවන්. ඊට පස්සේ මම ගාල්ලට ගිහිල්ලා එනකොට මෙයා මේ මිනිස්සුන්ට භාවනා වැඩසටහන් කරනවා. බණ කියනවා. ඊට පස්සේ මොකද කාලයක් ඇති මිනිස්සුන් කිව්වා ඔබ වහන්සේ දැන් ආවත් කමක් නැහැ. හරි සෝක්. මං හිතුවා හරි අයිත් දැන් කලවාන්ට පදින්න ඕනේ නැනේ ගාල්ලේ ඉඳලා අයිත් යන්න ඕනේ නැහැ කියලා. එයා කිව්වා මේ හාමුදුරුවෝ හොඳට අපිට තේරෙන්න බණ කියලා දෙනවා. භාවනා වැඩසටහනත් කරනවා. ඔබ වහන්සේට දැන් ඔය ආරණ්‍ය සම්බන්ධ ඔබ වහන්සේ මේ නිතර එන්නෙත් නැහනේ. ඒ නිසා මේක මේ හාමුදුරුවන්ට පවරන්න. මං කෝ කිසි ප්‍රශ්නයක් නැහැ මං පවරලා දෙන්න. දැන් මාස 2-3ක් ගත වුණා. 4-5ක් ගත වුණා. මේගොල්ලෝ මට කෝල් එකක් දීලා කියනවා හාමුදුරුවනේ ධාතු ප්‍රදර්ශනයට කියලා මාලිල්ල ගත්තා. හාමුදුරුවෝ නෑ ආරාමේ. ඊට පස්සේ කියනවා ඔයාලා කලවාණෙන් අහලා බලන්න ඕන. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මට කෝල් කරලා කියනවා හාමුදුරනේ අම්මා ලෙඩ වෙලා කියලා ඉන්ජෙක්ෂන් එකක් ගහන්න 50000ක් ඉල්ලගත්ත සතියෙන් දෙන්නම් කියලා හාමුදුරනේ ආරාමේ. මං කිව්වා තොපි තව තියෙන දෙයක් තියෙනවා ඒකත් දීලා දැම්ම යවපල්ලා. අයි මට කතා කරන්න එපා. කොච්චර පිදීමක් පුදලද? සමහර අය මගුල් මුද්දක් දීලා මොකටද? ආශිර්වාද ලබා ගන්න. ඒ තරම් ගොන්නු ඉන්නේ. පිදිය උත්තම් පුදන්න ගිහලා. දැන් කොමාරි ආමතුරු ලක්ෂ 10 මාරක විතර ඒව එකතු කරගෙන. ධාතුවේ තියලා ආශිර්වාද ලැබුණම වැඩියෙන් හම්බ වෙනවා. මිනිසුන්ටත් හොඳ වැඩේ. ඒ ආමතුරු නියම බණ කියලා දුන්නේ දා තමයි. කොහොමද පිදිය උත්තම් පිදුම? අකෝ අපි මේ ඉච්චර බණ කියලා අපිට මේ මාලයක් ඉල්ල ගන්න පුළුවන්ද? මම දෙන්න අපි ඉල්ලුවොත් දෙන්න ආයිත් උට දෙන්නේ නැහැ දීපා උගස් තියන්න කියලා. එක එකක් ගෙනත් දෙන්නේ නැහැ. ඔය වගේ කීයකට අහු වෙලා තියෙනවද? පිදිය උත්තම් පුදන්න ගිහිල්ලා එළියෙන් පිදිය උත්තම් හොයන්න එපා. දෙනවනම් මං කියන්නේ මගේ දීම මෙහෙමයි. දුන්නොත් අයිත් හොයන්නේ නැහැ. ණයට දීමත් නැහැ. මුස්ලිම් ආගමේ ණයට දෙන්නේ නැහැ. වගේ තමයි මම. ණයට දෙන්නේ නැහැ. දුන්නොත් දුන්නා නැත්තම් නැහැ. ණයට නැහැ. ප්‍රශ්න ඉවරයි. ණයට දීලා තමන්ගේ ආව තියෙන අනිත් එකට දීලා විඳවන්නේ දෙකක් ඕනේ නැහනේ. දුන්නා අයිත් එපා. ඒතකොට විඳවන්නේ නැහැ. හරි ෂෝක්. තමන්ගේ අතින් කාලා හරක් බලා ගන්න ඕනේ නැහනේ. ඒ නිසා මොනවා හරි දෙනවා නම් දෙන්න. අයිත් අපි ඒකේ විඳවන්න ඕන. මිනිස්සු දීලා ගොඩක් කරන්නේ විඳවන එක. ඒ අයි පිදිය උත්තම් බල්ලා දීපු නිසා. මොනවා බල්ලා දීපු නිසාද? මං අහන්නේ බෝධිසත්වෝ දන් දුන්නේ පිදිය උත්තම් බල්ලාද මේන ගමනේදී. තමා සතු දේවල් අතහැරියේ පිදිය උත්තම් බල්ලාද?
උන්වහන්සේ යස්සිස් මස්ලේ ඉල්ලුවේ සිල්වත්තුද? රට රාජ ඉල්ලුවේ මෛත්‍රීපාල මහත්තයා වගේ අයද? අල්ලාතුර අනිවල බඩ අයද නෑ. ඔක්කොම වැඩිපුරම දීලා තියෙන දුස්සීලායට. කාටද දීලා තියෙන්නේ? එහෙනම් දෙන කෙනෙක්දී ආ පිදිය යුත්තේද කියලා ඔබ හොයන්න යන්න. ඔබ සතු දේ ඔබ අතහරිනවා නම් අතහැරලා දාන්න. අයිත් ඒ ගැන අපස්ස හැරිලා බලන්න එපා. ඔබ නියමටම පිදිය යුත්තා හොයා ගන්න ඕන ඔබේ මනසින්. ඔබේ මනස ඇත්තටම පිදිය යුතුයිද? නැත්නම් පිදිය යුතු නැද්ද? පිදිය යුතු ස්වභාවයේ මනස තියෙනවා නම්, ඒ කියන්නේ කුසලයේ තුල මනස තියෙනවා නම් අන්න ඒක මංගල කාරණයක්. ඒ තම මංගල මුත්තමං. ඒක හරිනේ. එළියේ මංගල ඕනේ. අපි ඇතුළෙම දන්නවා අපේ මනස පුදන්න ඕනද නැත්නම් තවදුරටත් හදන්න ඕනද කියලා. පුදන්න ඕනද හදන්න ඕනද? එතකොට එහෙම මංගල කාර්ය ඊළඟට බුදුන් වහන්සේ දේශනා කරනවා පතිරූප දේශ වාසෝච පුබ්බේත කත පුඤ්ඤතා අත්ථ සම්මා පණීදිච ඒතම් මංගල මුත්තමං. ඒ කියන්නේ ඒක තේරුම මොකක්ද අහලා තියෙන්නේ? දැන් ඔබ අහපු එක කියන්න. සුදුසු ප්‍රදේශක විසුමද මේක දෙලා තියෙන්නේ පෙර කල පින් ඇති බවද සිය අත් බව දන්නම මොකද ඊළඟට කියන්නේ අත්ථ සම්මා පණිවිඩ ධර්මයේ මනාව පිහිටා සිටීමද ඒතම් මංගල තමන්ගේ ආත්මයේ ධර්මයේ මනාවකට පිහිටලද ඒක මංගල කාරණයක්. පතිරූප දේශ වාසෝච කියන්නේ සුදුසු ප්‍රදේශයක විසුම. මොකද්ද සුදුසු ප්‍රදේශයකට තියෙන ලක්ෂණ? දැන් ඔබ අහපු දේ කියන්න මං කියන දේ හොයන්න යන්න එපා. අපි සුදුසු ප්‍රදේශයක් තෝරගන්නේ මොන ලක්ෂණ වලින්ද? මොකද සුදුසු ප්‍රදේශයක් තෝරගන්න තියෙන මිමි? සත්පුරුෂයෝ ඉන්න ඕන. ඊළඟට පහසුකම් තියෙන්න ඕන. ඊළඟට දම් පෑන් දෙන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට බණ අහන්න පුළුවන් වෙන්නත් ඕන. අන්න ඒ වගේ ප්‍රදේශයක් තුනත් ඒක මොන ප්‍රදේශයක්ද? පතරි උපදේශ වාසෝච. මිනිස්සු එහෙමයි සම්මත කරලා තියෙන්නේ. බැරි වෙලාවත් එකපාරට හිරේට අරන් ගිහිල්ලා දුන්නොත් දැම්මොත්. එතකොට ඒක මොන වාසයක්ද? සුදුසු ප්‍රදේශයක්ද නුසුදුසු ප්‍රදේශයක්ද? දැන් ඔයාලට කියන්න පුළුවන් ගැරන්ටි එක මොකද්ද? මරණකම් අපි සිඩ්නි තමයි ඉන්නේ හිරේ යන්නේ නැහැ කියලා. මොකක්ද තියෙන්නේ? සුදුසු ප්‍රදේශය අමනුෂ්‍ය වැඩි ප්‍රදේශයක්ද? මනුෂ්‍ය වැඩි ප්‍රදේශයක්ද? මනුෂ්‍ය වැඩි ප්‍රදේශයක් සුදුසු ප්‍රදේශයක්. අමනුෂ්‍ය වැඩි ප්‍රදේශයක් නුසුදුසු ප්‍රදේශයක්. එතකොට අපි හොඳ මිනිස්සු ඉන්න ඕන, කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕන. ඊළඟට මොකද්ද වෙන්නේ? බණ දහම් අහන්න පුළුවන් වෙන්න ඕන, රැකී ආරක්ෂා හොඳට කරගන්න පුළුවන් වෙන්න ඕන. එතනින් ගියාට පස්සේ මොකද්ද වෙන්න ඕන? දම්පැන් දෙන්න පුළුවන් කමක් තියෙන්න ඕන. ඒ වගේ ප්‍රදේශයක් මොන ප්‍රදේශයක් කියලාද මිනිස්සු සම්මත කරන්නේ? ඒක ලෝක සම්මතයට හරි. මොන සම්මතයට හරිද? ධර්මයට වැරදි. ලෝක සම්මතයට අනුව ජීවත් වෙන හොඳම රටවල් 10 අතර එකක් තමයි ඕස්ට්‍රේලියාව. ලෝක සම්මතයට අනුව ජීවත් වෙන හොඳම රටවල් 10 අතර එකක් තමයි මොකද්ද? නෝර්වේ. ඒගොල්ලෝ බුදුදහමෙන් හොයලා දෙක කියලා තියෙන්නේ. නෑ ඒක කියන්න බුදුහාමුදුරු උපදින්න ඕනේ නෑ. ඒක කියන්න පුළුවන් මේ සංගරණයක් කරන ඕන මිනිස්සෙට. ඒක කියා දෙන බුදුහාමුදුරු උපදින්න ඕන නෑ. එහෙනම් මොකද්ද මෙතන මේ බුදුහාමුදුරු කියන්නේ? ඒගොල්ලෝ දැන් මංගල කාරණයට ගලපලාද කියලා තියෙන ඕස්ට්‍රේලියාව ජීවත් වෙන සුදුසු ප්‍රදේශයක් කියලා? නෑ. එතකොට මං අහනවා මේක එහෙමනම් බුදුහාමුදුරු ඇයි කිව්වේ අර රතන කරණීය මත සූත්‍රය කියන්නේ හේතුව මොකද්ද? හාමුදුරු 500ක් භාවනා කරන්න ගියා. ඒ අමනුෂ්‍ය ග්‍රහණය නිසා භාවනා කරන්න බැරුණා. අයිත් ආවට පස්සේ කොතෙන්ද යන්න කිව්වේ? එහෙනම් මේකට ගැලපෙන්නේ නැහැ නේද? දැන් බුදුහාමුදුරු එනක් කියනවා ඔතන සුදුසු නැහැ භාවනාවට ඔහෙල යන්න මෙහෙට. බුදුහාමුදුරු කොහොමද? උඹලා ඵලයන් එහාට. අයි ඵලයන් එතෙන්ට. මොකද්ද සුදුසු ප්‍රදේශය? දැන් ඔයාලට තේරෙනවද ඔයාලා මංගල සූත්‍රයේ මොකක් හරි අවුලක් තියෙයි කියලා තේරෙනවද? දැන් උදේටත් මංගල දාලා තියෙනවා. දවල්ටත් මංගල දාලා තියෙනවා. රාටත් මංගල දාලා තියෙනවා. කාර් එකෙත් මංගල දාගෙන යනවා. පොඩි කාලේ ඉඳලා මංගල සූත්‍රය අහලා තියෙනවා. දැන් ඔය අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න.
මම මේ අහන ප්‍රශ්න වලට පුළුවන් උත්තර දෙන්න. ඇයි එහෙනම් පතිරූපදේශ වාසෝච කියලා බුදුහාමුදුරු මෙතන මංගල සූත්‍රය කියලා කර්ණීමත සූත්‍රය කියන අමනුස්සයින තැනට යන්නේ කියලා. එතන නිවන් දකින්න පහසුයි කියලා. නෑ මෙතන තියෙන එහෙම දෙයක් නෙවෙයි. ලෝකේ ඕනම කෙනෙක්ට ඕස්ට්‍රේලියාව නුසුදුසු ප්‍රදේශයක් වෙන්නත් පුළුවන්. ඇයි වෙන්න පුළුවන්? දැන් මං අහන්නේ ඔබගේ දරුවෙක් ඉන්නවා. ඔබගේ දරුවෙක් ඉන්නවා කියන්නේ එයයි පුංචි ළමයෙක් දූෂණය කළා. එහෙම වෙනෝනේ සාමාන්‍යයෙන් තමන්ගේ තරුණ ළමයෙක් ඉන්නවා. එයයි ඒක පොඩි ළමයෙක් මොකක් හරි කළා. දැන් ඔහෙලට මේ ප්‍රදේශයේ සුදුසුද නුසුදුසුද? සුදුසුද නුසුදුසුද දැන් ජීවත් වෙන්න. දැන් කියන්න බලන්න. දැන් මං අහන්නේ අර සම්මතයට අනුව දැන් මොකද වෙන්නේ? දැන් හාමුදුරුවොත් ඉන්නවා. කල්යාණ මිත්‍රයොත් ඉන්නවා. එතනින් ගියාට පස්සේ පන්සලක් තියෙනවා, රස්සාවක් තියෙනවා, හොඳ ගේත් තියෙනවා, සල්ලිත් තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මූණ දෙන්න පුළුවන්ද? එලා පුළුවන් තරම් ඉක්මනට සිඩ්නි වලින් යනවා වෙන කොහෙට හරි. ඇයි ඒක? ඔයාලා තීරණය කරන දැන් මට මෙතන ජීවත් වෙන්න සුදුසු පරිසරයක් අර ඔක්කොම තියෙනවා. කොහොමද ඒක සුදුසු ප්‍රදේශයක් දැන් කොහොමද? මම කල්පනා කරලා බලන්න. එතන අපි අර ක්‍රමයට සුදුසු ප්‍රදේශය වුවොත් ඒක ඕන වෙලාවක නුසුදුසු වෙන්න පුළුවන්. ඒක ඕන වෙලාවක නුසුදුසු වෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙන මිනිස්සුන්ට ජීවිතවල. දැන් ඔයාලා ලංකාවේ ජීවත් වෙනවා. ඔයාලගේ ගෑනු ළමයෙක් ඉන්නවා. ඒ ළමයා හොයලා හොඳට ආරස්සාව දාලා හදනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා ඊට පස්සේ ඔයාලා දන්නේ නැතුව මොකක් හරි සම්බන්ධයක් පටන් ගන්න දරුවෙක් හම්බ වෙන්න ඉන්නවා. දැන් මොක ගමට ආරංචි වෙනවා. දැන් ආරන්නේ 5යි. පන්සල් 5කුත් තියෙනවා. දැන් ගමේ ඉන්න පුළුවන්ද? දැන් ඔයාලට පෙරසේම ඒ ගමේ ඉන්න පුළුවන්ද? පෙරසේම අර නම්බුව පිටින්ම ඉන්න පුළුවන්ද? එතකොට මිනිස්සු ওই වගේ එකක් ආරංචි වුණාම කාටවත් නොකිය යනවා මොකද්ද? අම්මම දුවෙක් අය යනවා අබෝසම් කරන්න. ඇයි? ඒක ආරංචි වුණොත් ගමන සුදුසු ප්‍රදේශයක් බවට පත් වෙනවා කියලා ඇයි? දන්නවා. ඔය අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න දැන්. එහෙනම් මොකද්ද මේ බුදුහාමුදුරුවෝ කියන්නේ? පින්නතර අපි බුදුහාමුදුරුවෝ අපිට ආරක්ෂාව සපයලා තියෙන්නේ මේක තැනකට නෙවෙයි. ඒක පොළවේ හිටියත්, ඒක අහසේ හිටියත්, ඒක මුහුද මැද හිටියත් ඒක සුදුසු ප්‍රදේශයක් වෙන ක්‍රමයක් බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. මොන ක්‍රමයේද? ඒ සුදුසු වෙන හැටි මම කියන්නම්. මේක හොඳට තේරෙනවා. අර විදියට දේශයක් තෝරන්න බුදුහාමුදුරුවෝ කියලා දෙන්න ඕන. නෑ ඒක ඕන මොලේ තියෙන මිනිස්සෙට තේරුම් ගන්න පුළුවන් දෙයක්. මේක සුදුසුයි ජීවත් වෙන්න, මේක නුසුදුසුයි. හැබැයි ඔහු සුදුසුයි කියලා තීරණ දෙ ඊළඟ දවසේ නුසුදුසු වෙන්නත් පුළුවන්. එහෙම වෙච්ච අවස්ථා අදටත් තියෙනවා, ඊයේත් තියෙනවා, පෙරේදාත් තියෙනවා. එහෙම වෙච්ච අවස්ථා. ඔහු සුදුසුයි කියන තීරණය කරන දේ ඕන වෙලාවක නුසුදුසු වෙන්න පුළුවන්. බුදුන් වහන්සේ සුදුසු ප්‍රදේශය කියන්නේ එහෙම එකක් නෙවෙයි. මොකද්ද? අපිට අපේ මනස දැන් අපි කියනවා හෙට ඉඳලා එක දිගට අවුරුදු 10ක් මේ පෘථිවියට පායනවා. එතකොට අපිට මේ පෘථිවියේ කොහෙද සුදුසු ප්‍රදේශය? එක දිගට අවුරුදු 10ක් මේ පෘථිවිය තලය මතට පායනවා. එතකොට අපිට මේ පෘථිවියේ කොහෙද සුදුසු ප්‍රදේශය? ඊළඟට ඔබ සුදුසුයි කියලා ගත්ත ප්‍රදේශෙට එක දිගට සති දෙකක් වහිනවා. එතකොට ඒක ඔබට සුදුසු වෙනවද? අපි මේ සුදුසුයි කියලා තීරණය කරගත්ත දේ කාලානුරූපව වෙනස් වෙනවා. හැබැයි බුදුන් වහන්සේ සුදුසුයි කියලා තීරණය කරන දේ කාලය අනුව වෙනස් වෙන්නේ නෑ. මොකද බුදුන් වහන්සේගේ ධර්මය අකාලිකයි. අකාලිකයි කියන්නේ කාලයට අයිති නෑ. බුදුහාමුදුරුවෝ අපේ හිත හදන්නේ ඔබ දුර්භීක්ෂයක් ආවත්, ඔබට නියඟයක් ආවත් ඔබට එකම සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕන. මොන සතුටින්ද? එකම සතුටින්. ඔබේ ජීවිතේ නම්බුනාම තිබුණත් නම්බුනාම නැති වුණත් ඔබට එකම සතුටින් ඉන්න පුළුවන් තැනක් තියෙනවද? අන්න ඒක මොන ප්‍රදේශයක්ද? සුදුසු ප්‍රදේශයක්. නම්බුනාම දෙන විට වගේම නම්බුනාම ඉවත් කරන විටත් මිනිස්සු අපිට පුළුවන් නම් එකම සතුටින් ඉන්න. ඒක අෆ්ගනිස්තානයේ වුණත් සුදුසු ප්‍රදේශයක් බවට පත් වෙලා ඉවරයි. සිඩ්නි නුවර වුණත් නම්බුනාම දෙන විට ඉන්න පුළුවන්. නම්බුනාම විනාශ කරනකොට ඉන්න බැරි නම් ඔව් සිඩ්නි හිටියත් ඒක ඔහුට සුදුසු ප්‍රදේශයක් නෙවෙයි. මට තේරුම් ගන්න.
මම බුදුන් වහන්සේගේ ජීවිතෙන් කතාවක් කියන්නම්. සුන්දරී මරලා හංගනකොට මිනිස්සු දන් දුන්නද? නෑ. ඒක ඔහෙලගේ සම්මතයට අනුව ඒක දැන් නුසුදුසුයි. හැබැයි බුදුන් වහන්සේට ඒක සුදුසුයි. බුදුහාමුදුරුවෝ ආනන්ද අපිට එහෙම යන්න ඕනේ අපි මෙහිමු. කවුද ඊළඟ ප්‍රදේශය නුසුදුසු වුණොත්? උන්වහන්සේට වන්දනා කරන විටසේම උන්වහන්සේට පහර දෙන විටද උන්වහන්සේට එකම සිතකින් ඉන්න පුළුවන්. ඒ ඉන්න පුළුවන් මේ පෘථුවියේ කොතනද? ඒ හැමතැනම සුදුසු ප්‍රදේශයක්. ඒ හැමතැනම සුදුසු ඔහෙලා සුදුසු ප්‍රදේශය හොයන එක හෙට වෙනස් වෙන්න පුළුවන්. හෙට හොයන එක අනිද්දාට වෙනස් වෙන්න පුළුවන්. මරණකම පෘථුවිය මත සංචාරය කරන්න විතරක් පුළුවන්. ඒත් මරණකම සුදුසු ප්‍රදේශයක් හොයන්න වෙන්නේ නැහැ. මේ ක්‍රමයට හිටියොත් මෙතනත් සුදුසුයි, හිරගෙදරත් සුදුසුයි, ලංකාවත් සුදුසුයි, අෆ්ගනිස්තානයත් සුදුසුයි, මැද පෙරදිගත් සුදුසුයි. ඕන රටක් ඕන වෙලාවක් අයිරිස් ත්‍රස්තවාදීන් බෙල්ල කපන භූමියද ඔහුට සුදුසු ප්‍රදේශයක් වන්නේය. ඇයි? ඔහු ජීවිතය අතහැර ඇති නිසා. ඔහෙලයි සුදුසු ප්‍රදේශය පටුයි. පටුයි කියන්නේ ඒක ඕනම වෙලාවක කාලානුරූප වෙනස් වෙන්න පුළුවන්. ඔබ සුදුසු ප්‍රදේශය හොයාගත්තු දේ ස්වභාව දහමට එක සතියෙන් වෙනස් කරන්න පුළුවන්. ඔබේ රාග දේශ මොහ සිතුවිල්ලකට එක ක්ෂණයෙන් වෙනස් කරන්න පුළුවන්. ඔබේ දරුවෙට එක මොහොතින් වෙනස් කරන්න පුළුවන්. හැබැයි බුදුන් වහන්සේ හොයා දෙන්නා වූ සුදුසු ප්‍රදේශය මේ ලෝකේ කිසිම කෙනෙක්ට වෙනස් කළ නොහැක. ඔබ හොයන්න ඕනේ එහෙම වගේ ප්‍රදේශයක්ද? එහෙනම් අර වගේ බුදුහාමුදුරුවෝ කියපු වගේ ප්‍රදේශයක්ද? බුදුහාමුදුරුවෝ අන්නේ එහෙම ප්‍රදේශයක් ඔබ හොයාගත්තොත් ඒක මංගල කාර්යයක් ඇකුවේ. අමනුෂ්‍ය ග්‍රහණයේදී නැවත එතෙන්ටම යන්න ඒකට ඔරොත්තු දෙන්න. මොකද තව තැනකට ගියොත් ඕක විසඳෙන්නේ නැහැ. ඒ ඔරොත්තු දීමම ඔහුගේ සුදුසු ප්‍රදේශය බවට පත් වෙනවා. මම හොඳ දෙයක් කියන්න. දැන් මම ඉස්සර ගිරිහඬු සෑයේ තමයි හිටියේ. යුද්ධ කාලේ. ඒක අවසන් වුණාට පස්සේ ඒක දිග කතාවක් මාව සිරගත කරා දවස් 20කට. ඒතකොට දැන් දවස් 20කට මාව සිරගත කරාම දැන් මට මොකද සුදුසු ප්‍රදේශය? දැන් පුළුවන්ද මට ඇතුලේ එළියේ හිටපු සතුටින්ම ඇතුලේ ඉන්න බෑනේ. ඇත්ත කතාව ඒකනේ. නමුත් මම දවස් 7කින් තේරුම් ගත්තා කාටද කියන්න පුළුවන් මාව නැවත නිදහස් කරයි කියලා. හැබැයි මම දුකින් සිටිය යුතු නෑ. මම හිත හදාගත්තා. හිත හදාගත්තා මට හිරගෙදර මොන ප්‍රදේශයක්ද? සුදුසු ප්‍රදේශයක් බවට පත් වුණා. ඊට පස්සේ එළියට වඩා ඉක්මනට කන්න හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ හිරකාරයෝ තේරුම් ගත්ත සතියකින් පස්සේ මගේ ජීවන රටාව. ඔවුන්ට මොනවා හරි ගෙනාම ඒකේ හොඳම පළතුරු ටික මට ගෙනත් දෙනවා. හිරකාරයෝ කියන්නේ දැන් ඔක ඉන්නෝනේ කියන්නේ අර ඔකට කියන්නේ මොනවා රිමාන්ඩ් කරපුවා. ඒගොල්ලොන්ට කාරණ හැමදාම ගෙන ඒගොල්ලෝ හොඳම කොටස මට. ඊට මගේ සිවුරු හොදලා දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මට කොහෙවත් යන්නේ නැහැ. පාඩුවේ කාලා බීලා නිදාගෙන ඒගොල්ලොත් එක සතුටින් කතා කරලා ඉන්න එකක් විතරයි. මා රාත මම දැන් තුන්වෙනි පාරත් හිර යනකම් බලාගෙන ඉන්නවා. මට හිතෙනවා නැවත දවස් 20ක් විතර සිරගත වීම හොඳ සුදුසු ප්‍රදේශයක් කියලා. අය මට ගිය මුල්ම සතියේ හිතුනේ මේක නම් අපායක්. මේක මොකද්ද උනේ? ඔබේ හිත සුදුසු ප්‍රදේශයකට සුදුසු නම් ඔබ දෙවියන් සොයා යා යුතු නැහැ. දෙවියන් ඔබ ළඟට පැමිණෙනවා. ඔබ දෙවියන් සොයා යා යුත්තේ ඔබේ මනස සුදුසු ප්‍රදේශයක නැති නිසා. ඔබේ මනස සුදුසු ප්‍රදේශයක් නම් ඒ භූමිය වෙත දෙවියන් මිනිසුන් නිරන්තරව පැමිණෙනවා. ඔබට කිසි දෙයකින් අඩුවක් වෙන්නේ නැහැ. හැබැයි මිනිස්සු කරන්නේ මොකද්ද? පුළුවන් තරම් නොපෙනෙන දේවල් හොයාගෙන යනවා. මොකක් නිසාද? තමන්ගේ ආත්ම ශක්තිය දන්නේ නැති නිසා. බුදුහාමුදුරුවෝ කරේ සෑම මිනිසෙකම ශක්තිමත් කරා, කළු ගලක් බවට පත් කරා. ඒක රතන සූත්‍රයේ මේ විදිහට කියලා තියෙනවා. මොකද්ද? මම සත්පුරුෂයට කියන්නේ හුලං වලට හෙලවෙන්නේ නැති ගල් ටබක් වගේ ඉන්නවනම් කියලා එයාට කියන්නේ මම සත්පුරුෂයා කියලා. මොකක්ද ඒක පාලියෙන් කියන්නේ කොහමද? යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බි වාතේබි අසම්පකම්පියෝ තතූප මංසප් පුරිසං වදාමි. අන්න එහෙමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඔබට තීරණය කරන්න බෑනේ. දැන් ඔබට හෙට ඇවිල්ලා ඔබ නොකරපු වරදකට මොනවා හරි පැමිණිල්ලක් දැම්මොත් ඔබ හිරගත කරන එක ඔබට නතර කරන්න පුළුවන්ද? ඔය හිරගත වෙනවද? ඔබට හිරගත වුණොත් ඔබේ සතුට නැහැ කියන්නේ. මොකක්ද වෙලා තියෙන්නේ? ඔබ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තේරුම් අරගෙන නැහැ. කාටද කියන්න පුළුවන් මේ යන ගමන් තමන්ගේ කකුල් දෙක අහිමි වෙන්නේ නැහැ කියලා? කාටවත් කියන්න පුළුවන්ද?
ඔබගේ පාද දෙක අහිමි වුණත් ඔබට පාද දෙක තියෙනා වූ සතුටින් ඉන්න පුළුවන් ක්‍රමයක් තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. කාටද ගැරන්ටි එකක් දෙන්න පුළුවන් මැරෙනකම් මේ අතපය මේ විදිහටම තියෙයි කියලා? කියන්න පුළුවන්ද? කාටද කියන්න පුළුවන් ඔබ හෙට අර දැන් අපි දන්නවා සිරියාව ඒ මිනිස්සු කවදාවත් හිතුවද අනාථයෝ බවට පත් වෙන්න? හිතුවද? දැන් අද ලෝකේ අනාථයන් බවට පත් වෙලා අර ළමයි මැරෙනවා මුහුදු අයිනේ. හීතලට මැරෙනවා වෙන රටවල් වල දේශාන්තරවලට ගිහිල්ලා. තෙරපිල මැරෙනවා. හැබැයි මීට අවුරුද්දකට කලින් ඔහු කවදාවත් එහෙම සිහිනෙන්වත් නොසිතූ සිහියක. ඔබට හිතන්න පුළුවන්ද අපිට එහෙම වෙන්නේ නැහැ කියලා? ඔබට තියෙන සහතිකය මොකක්ද අනාගතය පිළිබඳව? එතන ඔබ සුදුසු ප්‍රදේශයයි කියලා තීරණය කරපු එක රාත්‍රියකින් වෙනස් වෙන්න පුළුවන් ලෝකයක ඉන්නේ. එක රාත්‍රියක නෙමෙයි මේ දැන් ඔබේ සුදුසු ප්‍රදේශය වෙනස් වී යන්න පුළුවන්. බුදුන් වහන්සේ හොයා දෙන සුදුසු ප්‍රදේශය ඒක මේ ලෝකේ කිසිවෙකුට වෙනස් කරන්න බෑ. අන්න එහෙම දෙයක් හොයාගත්තොත් තමයි මංගල කාරණයක් වෙන්නේ. අරම දෙයක් හොයාගත්තොත් ඒක වැඩි කාලයක් යන කලින් අවමංගල බවට පත් වෙනවා. ඒක වැඩි කාලයක් යන කලින් අවමංගල බවට පත් වෙනවා. එහෙනම් මේ බුදුහාමුදුර හැමතිස්සෙම අපිට මේ උගන්වන්නේ අපේ ඇතුළ ශක්තිමත් කිරීම. මිසක් එළියෙන් සුදුසු ප්‍රදේශෙ හිවීම මේ උන්වහන්සේ දන්නවා ඒක අසාර්ථකයි කියලා. ඒක අනාර්ය පරිශ්‍රණයක්. මොන පරිශ්‍රණයක්ද? අනාර්ය පරිශ්‍රණයක්. දැන් ඔබ දන්නවා බෝධිසත්වයන් වහන්සේට බුදුහාමුදුරන්ටයි ශ්‍රාවකයන්ට එකපාරක යවහල් වළඳනවා වස්තුම් මාසයක්. නමුත් ඒගොල්ලෝ ඒක අත්හැරලා ගියේ නෑ. හොඳට කන්න තියෙන තැන සතුටින්ම හිටියා. ඇයි ඒ? උන්වහන්සේගේ සුදුසු ප්‍රදේශය මේ ලෝකේ කිසිම භෞතිකයකට චලනය කරන්න බැරි නිසා. උන්වහන්සේ යවහල් වළඳන එතන හිටියත්, උන්වහන්සේ ජේතවනාරාමේ හිටියත්, උන්වහන්සේ උත්සාහ කරේ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ එකම සතුටකින් තියන්න. මොන සතුටකින්ද? එකම සතුටකින්. අන්න එහෙම සතුටක් ඔබ හෙව්වොත් අන්න එදාට බුදුන් වහන්සේ පෙන්වන සුදුසු ප්‍රදේශයට ඔබ එනවා. ඒ තාක්කල් ඔබට මංගල බවට පත් වෙන්නේ නැහැ. මං කියන්නේ මේ පිටුන තේරෙනවද? ඊළඟ මංගල කාරණේ වශයෙන් මොකද්ද පෙන්වන්නේ? පුබ්බේත කත පුඤ්ඤතා. පෙර පින් තිබීමද? මොන පින් තිබීමද? පෙර පින්. දැන් මේ පෙර පින් තියෙනවද? තියෙනවද? ආයක නිසා. පෙර පින් තියෙන නිසා බණ අහන්න එනවා. ඒකත් හරි. කොහොමද අපි පෙර පින් හොයන මීටරේ මොකද්ද? දැන් එකපාරට බණ අහන්න එනකොට කණේ පාරක් ඒ වැදුර මොකද්ද වෙන්නේ? දැන් ඔබ බණ අහන්න එනකොට එකපාරටම ඇක්සිඩන්ට් වෙනවා. ඒතර පෙර පින්ද? දැන් පෙරපින් කියලා සාමාන්‍ය විහාර කරන අපි අතීත ජීවිතවල පින් කළා ඇති බව. ඒක ප්‍රශ්න කරන්න පුළුවන් ඔබ අතීත ජීවිතවල පින් කරයි කියලා තියෙන සාක්ෂි මොනවද? හැබැයි මං හොයා දෙන පෙරපින් වලට සාක්ෂි තියෙනවා. පෙර කියලා බුදුන් වහන්සේ හඳුන්වන්නේ මොකද්ද? මේ මොහොතට කලින් සෑම මොහොතක්ම පෙර. වර්තමාන මොහොතට කලින් පස්වෙච්ච සෑම මොහොතක්ම මොකද්ද? පෙර. පෙර කාලේ. ඒක මේ කාලේ නෙවෙයි. අපි ආච්චිලාට තමයි කියන්නේ මොකද්ද? ඊළඟ භවය, මරණයට පස්සේ භවය, ඒ කාලේ පින, මේ කාලේ පින ආච්චිලාට කියන දේවල්. ඒක අතීතේ. දැන් පෙර කියන්නේ මොකද්ද? වර්තමාන මොහොතේ වර්තමානයි, ඊට කලින් මොහොතේ පෙර, වර්තමානට පස්සෙන එක අනාගතය. ඔතන තමයි ධර්මයේ තියෙන්නේ. ඔතන තමයි ත්‍රිවිධ භවයම තියෙන්නේ. මොකද සත්‍යයට ඔයලා අභිධර්මයෙන් අහලා තියෙන සත්‍යයට ජීවත් වෙන්න පුළුවන් චිත්තක්ෂණ ඒකක්ෂණිකයි. ඔබ ආපු රූපේම මෙතන නැහැ. ඔබේ ආයතන 6 කොයි කී පාරක් මෙතන ඇති වී නැති වී යනවද? ඔබ හිතනවා මේ ශාලාවටම ආපු ඔබ යනවයි කියලා. එහෙම යන්නේ නැහැ. නමුත් ඒක ඇති වී නැති වී යන වේගය අර ගිනි පන්දමක් කරකවන වේගය වගේ වැඩි නිසා ඔබට පේන්නේ ගිනි වලල්ලක් මිසක් ගිනි පන්දමක් නොවේ. නිසා ඔබට හිතෙන්නේ මේ එකම පුද්ගලයෙක් ඉන්නවයි කියලා පුංචි කාලේ ඉඳලා. ඒ නිසා ඔබ පෙරපින් කියනකොටම හිතන්නේ මීට කලින් භවය පිළිබඳව. මොන භවය පිළිබඳවද? කලින් භවය. ඒවා හිතන්න එපා.
ඒ පිනෙන් තමයි ඉපදිලා තියෙන්නේ. ඒක හොයලා වැඩක් නැහැ. පෙර පින් කියන්නේ මේ මොහොතට කලින් ඔබ කොච්චර පින් දහම් කරලා තියෙනවද? දන් දීලා තියෙනවද? සිල් රැකලා තියෙනවද? එතනින් ගියාට පස්සේ භාවනා කරලා තියෙනවද? අනිත් අයට උදව් උපකාර කරලා තියෙනවද? ලෙඩුන්ට සලකලා තියෙනවද? අන්න එහෙම සාක්ෂි හදවතේ තියෙනම් ඔබට පෙරපින් තියෙනවා. අර ඒ පෙරපින් ගැන නෑ කියන්න බෑනේ. ඔබ දන්නවනේ. ඒවා තියෙනවද නැද්ද කියලා. දන්නවද නැද්ද? මේ මොහොතට කලින් මම මේ දේවල් කරලා තියෙනවා. මගේ භෞතික දේවල් අනිත් අය වෙනුවෙන් පරිත්‍යාග කරනවා. මම මගේ මනසේ සිතුවිලි හිස් කරගෙන ජීවත් වෙනවා. මම දැන් බලන්න මුලින් බුදුහාමුදුරුවෝ පඬිත සිතුවිලි. ඉතින් පඬිත සිතුවිලි වල මම වාසය කරනවා. මගේ පිළිය යුතු මනසක් මට පවතිනවා. එතකොට මොකද වෙන්නේ? ඕන තරම් පෙරපින් දැන් තියෙනවා. එහෙම මේ මොහොතෙන් පිටිපස්ස කල්පනා කරලා බලනකොට එහෙම ඒව නැත්තම් ඔහුට පෙරපින් නැහැ. ඔය හිතාගෙන ඉන්න පුළුවන් මට පෙරපින් තියෙයි කියලා. නමුත් ඔහුට පෙරපින් නැහැ. ඉද්ද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උබයත්ත මෙලොව පරලොව කියන දෙකේම සතුටේ පින් කරපුව කෙනා. පින් කියන්නේ මේ මොහොතට කලින් ඔබ කොච්චර ඔබේ ආත්මය පිරිසුදු කරලා තියෙනවද කියන එක. මේ මොහොතට කලින් ඔබ කොච්චර ආත්මය පිරිසුදු කරලා තියෙනවද? ඉතින් එහෙම කල්පනා කරනකොට ඔබට තියෙනම් පෙරපින් තියෙනවා. පුබ්බේත කත පුඤ්ඤතා අත්ත සම්මා පණීදිච ඒතම් මංගල මුත්තමං. මොකද අත්ත සම්මා පණීදිච කියන්නේ? මොකද ඒ වචනේ ඔබ තේරුම් ගන්න තියෙන්නේ කොහමද? ඔන්නෝයි දැන් අපි විස්තර කරගත්ත ස්වභාවයන් ටික. මොන ස්වභාවයන් ටිකද? බාලයෝ අයින් කළා, පඬිතුෝ අයින් කළා. මොකද ඊළඟට පිදිය උත්තම් පොදුන ස්වභාවයට මනස අරගෙන ඇවිල්ලා සුදුසු ප්‍රදේශයක ජීවත් ඒ කියන්නේ තමන්ගේ මනස සුදුසු ප්‍රදේශයක් බවට පත් කරගෙන එතන ඊළඟට මොකද්ද? පෙරපින් තිනවනම් අන්න ඒවා ඔබ තුල පවතිනවනම් මොකද්ද? අන්න ඔබට ආත්ම දමනයක් තියෙනවා. මොන දමනයක්ද තියෙන්නේ? ආත්ම දමනයක් තියෙනවා. අන්න එහෙම තියෙනවනම් බුදුන් වහන්සේ කියනවා ඒතං මංගල මුත්තමං. අන්න මංගල කාරණා බවට පත් වෙනවා. දැන් මම මේ කියා දෙන මංගල ඔබට දැන් හොයන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හැබැයි එළිය මංගල හෙව්වොත් ඔබට කොච්චර කල් යයිද රිසර්ච් එකක් කරන්න? මැරෙනකන්වත් හොයන්න බෑ. ගිහින් අහන්න බොරුවක් කියලා තියෙනවද? අනේ සෝරි මෙයා මම බොරු කියලා තියෙනවා. හිස් වචන කතා කරලා තියෙනවද? ඔව් අනේ සෝරි මෙයා මං හිස් වචන කතා කරලා ඔයාට අනිත් අයගේ දේවල් වලට ආසාව ඇති වෙලා තියෙනවද? අදත් මට ඔයාගේ හස්බන්ඩ්ට ආසාවක් ඇති වුණා. එතකොට මොකද වෙන්නේ? එයාගේ පළවෙනි මංගල එක මෙයාගේ රිසර්ච් එක යාට මේ පෘථිවි තලය මත හැයෙන කාලයක් කරන්න වෙයි. දැන් අපි කියන විදිහට දෙවෙනි මංගල කාරණා ටිකත් හොයා ගන්න පුළුවන්. ඇයි දැන් සම්පූර්ණ ඔබේ මනසේ මේක යන්නේ කොහෙද යන්නේ? මනසේ යන්නේ. ඒ නිසා ඕන වෙලාවක හොයන්න පුළුවන්. තීනවද නැද්ද මංගල වෙලාද අවමංගල වෙලාද? මෙහෙම වෙලා නම් මංගල, මෙහෙම නොවීරි තීරවනම් අවමංගල. දැන් මෙතන නෑනේ අර හූනේ චුචුක් ගානේව නෑ. ඉස්සරහට කිරි කල නෑ, ගොම කල නෑ, හිස් කල නෑ, මුකුත් නෑ. ඒ ඔක්කොම එළිය. මේක තියෙන සම්පූර්ණ තම ආධ්‍යාත්මික ගවේෂණයක්. මොන ගවේෂණයක්ද? බුදුවරු උපදින්නේ පෙර නොවිසු විරෝධේවල් කියන්න. බුදුවරු උපදින්න ඕනේ නෑ. මොකද්ද? අර මේ සාමාන්‍ය පරීක්ෂකයන්ටත් පවත්වන්න පුළුවන් දේවල් කියන්න. ඊළඟ එක තමයි බාව් සප්පංච සිප්පංච විනයෝච සුචික්කිතෝ සුභාසිතාච යාවාචා ඒතම් මංගල මුත්තමං. බාව් සච්චංච සිප්පංච මොකක්ද ඒ කියන්නේ? බෞස්ෘත භාවය, ඒ වගේම ශිල්ප දන්නා බව, මංගල කාර්ය. මොනවද බෞස්ෘත භාවය කියලා කියන්නේ? මොනවද බොහෝ ඇසුරු පිරිවුතන් කියලා කියන්නේ? දැන් මෙතන වචන දෙකක් බුදුහාමුදුර එකට ගහලා තියෙනවා. බාහු සප්පංච සිප්පංච. මොකද සච්චංච සිප්පංච පංචි දානේ ගත්ත. මොකද්ද? දැන් අපි කියමු මෙන්න මෙහෙමයි. මම ඔයාලට මේක උදාහරණකින් පැහැදිලි කරන්න. දැන් ගොයන් කපන කට්ටිය ඉන්නවා.
ගොයන් කපන අය මෙහෙ නන්නේ. අපි කියමු ලංකාවේ ඉන්න ගොයන් කපන මිනිස්සු. ඒගොල්ලෝ ගොයන් තියෙන කාලෙට මොකද වෙන්නේ? දෑකැත්තත් අරගෙන කුඹුරට බැහැලා මොනවද කරන්නේ? ගොයන් කපනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒගොල්ලෝ ගොයන් කපනවා. ඊට පස්සේ දැන් ওই තියෙනනේ ගොවි ජන සේවා නියාම කළා. ඒක ගොයන් කපන්න ආසන්නේ ඒගොල්ලෝ ගෙන්නලා ඒගොල්ලොන්ට මොකද වෙන්නේ? ගොයන් කැපීම පිළිබඳව දේශන පවත්වනවා. මොනව පිළිබඳව දේශන පවත්වනවද? දැන් ඉතින් අර උපාසක අම්මලාත් රෙද්ද හැට්ටේ ඇඳලා ඊට පස්සේ මොකද වෙන්නේ? පවුඩර් ටිකක් උලලා ඒගොල්ලෝ ලිප්ටික් කියුටස් නැතුව ඇතිනේ. දැන් නම් ඇති. ඉතින් අර ටික උලලා යනවා ගොවි ජන සේවායකට. ගිහින් ඉවරලා අර පුටුවල වාඩි වෙලා ඉන්නකොට අම්මන්ඩි කෙනෙක් එනවා මොනෝ සාරියක් ඇඳලා ලිප්ටික් ගාලා ඊට පස්සේ හොඳ මාලයක් දාලා ඇවිල්ලා මොකද වෙන්නේ? එයයි උගන්වන ගොයන් කපන දේ සම්බන්ධව. මොනව සම්බන්ධවද? ගොයන් කපන දේ සම්බන්ධව. හැබැයි ආ කවදාවත් කොඹුරකට බහැලා නෑ. ගොයන් කපන්නට දෑක ඇති සොලවති කුඹුරක් අත නොගිටුණු දරුවෝ. අන්න ඒ වගේ. අහලා නැහැ වෙලා සින්දුවක් එහෙම. අන්න ඒක මම මේ කියන්නේ. දැන් අරයා උගන්වන මෙහෙම ගොයන් ගහ අල්ලන්න, මෙහෙම දෑකැත්ත අල්ලන්න, මෙහෙම අල්ලන්න. ඕකේ බැසුවොත් ওই සාරිය පිටි බඩ කපා ගන්නවා. හැබැයි ඇයි ගොයන් ගහේ DNA එක දන්නවා, ගොයන් වර්ගය දන්නවා, ගොයන් ඇටේ දන්නවා, කුඹුරේ පස් දන්නවා. හැබැයි කවදාවත් කුඹුරකට බහැලා මම ඉස්සෙල්ලා ගියෝ කියන්නේ අම්මන්ඩියේ බහැපන් කුඹුරකට. කපලා පෙන්නපන් මට බඩ කපා ගන්න නැතුව. ඉතින් මෙතන බාහුව සප්පංච සිප්පංච කියන්නේ මොනවද? Tamanට ගොයන් කපන්න පුළුවන් වෙන්නත් ඕන. පුළුවන් නම් කපන එක ගැන කියා දෙන්න පුළුවන් කමක් තියෙන්නත් ඕන. හැබැයි බුදුහාමුදුරු වැඩියෙන් උගන්වන්නේ මොකද්ද? කියා දෙන්න බැරි වුණක් කවන්නේ කපා ගන්න පුළුවන්. ඒකට තමයි සිප්පංච කියන්නේ. බාහුව සප්පංච කියන්නේ. බාහුව කියන්නේ අර ඒ ගැන තියෙන දැනුම, මනසේ පවතින ඒ ගැන තියෙන ආකල්ප. සිප්පංච කියන්නේ ඒක ප්‍රැක්ටිකලිව කරලා තියෙන බව. මගේ තේරුණාද? ඒකයි බුදුහාමුදුරන්ගේ මම නැවත මතක් කිරීමක් කරනවා. එක වෙලාවක බුදුන් වහන්සේ කිව්වා 84000ම ධර්මස්කන්ධය දන්න කෙනෙක් හිටියා. එයාට බුදුහාමුදුරන් හැමතිස්සෙම කතා කරන්නේ තුච්ච පොටිල. මොන පොටිලද? එයාට මාර ප්‍රශ්නයක් වුණා. මට දායකයොත් ඉන්නවා. මට මගේ ගාව ගෝලයොත් ඉන්නවා. ඉතින් පස්සේ මම 84000 සුත ගෙත වෙయ్య ආකරණ ජාතක ඉතිඋත්තක අබ්බූත ධම්ම වේදල්ල කියන ඔක්කොම නවාංග ශාස්ත්‍ර ශාස්ත්‍රේ මට පාඩම්. ඒත් මට බුදුහාමුදුරුවෝ කියන කිසිවක් නැති එකෙක්. ඒක හරි ප්‍රශ්නයක්. ඊට පස්සේ එක වෙලාවක බුදුන් වහන්සේ කිව්වා තවත් භික්ෂුවකට මොකද්ද වෙන්නේ? මම කියා දෙන ඒවා කටපාඩම් කරගන්න එක හරක් බලා ගැනීමක් විතරයි. හරක්ගේ අයිතිකාරයෙක් නේ. උඹට කිරිවත් ගොමවත් අඩුතරමේ වෙඩරුවත් ගිතෙල්වත් කිසිම දෙයක් අයිතියක් නැහැ. ඒගොල්ලෝගේ බාහුව සච්චංච තියෙන හැබැයි සිප්පංච නෑ. එයාට පුළුවන් කුඹුරු කපන හැටි කියන්න. හැබැයි කවදාවත් කුඹුරකට බැහැලා නෑ. ඔයාලා තේරෙනවද කියන්නේ? බුදුහාමුදුරුවෝ කියනවා මොකද්ද? බාහුව ඒක ගැන දැනගන්න. ඒ වගේ මොකද වෙන්නේ? ඔබ ඒ තුල ජීවත් වෙලා තියෙන්නත් ඕන. ඒක ප්‍රැක්ටිකලිව වෙලා තියෙන්න ඕන. මොකද්ද වෙලා තියෙන්න ඕන? ඕන තරම් කෝච්ලා ඉන්න පුළුවන්. හොඳ බැට්මන්ලා තමයි හොයාගන්න බැරි. බුදුහාමුදුරු කියන්නේ ඔබ හොඳ කෝච් කෙනෙක් වෙනවා වගේම හැබැයි ඔබ බැට්මන් කෙනෙක් වෙලා තියෙන්නත් ඕන. දෙකම සම්පූර්ණ වෙන්න ඕන. ඊළඟට විනයෝච සුසුක්කිතෝ. විනයකින් හික්මුණු බව. මොන බවද? විනයක් තියෙන්න ඕන. මොකද විනය? මොකද විනය? මනසේ දමනයක් තියෙන්න ඕන. දැන් අපි දන්න විනය මොකද්ද? චුට්ටක් කනවා. හිමීට යනවා. දැන් එයා පුළුවන් තරම් විනයද නැද්ද? සිවුරු දෙකක් පාවිච්චි කරනවා. මම කියන එක වරදි නෑ. එහෙම අපිට එහෙම කෙනෙක් දැක්කොත් මොකද වෙන්නේ? පයින් යනවා. එහෙම කෙනෙක් දැක්කොත් මොකද වෙන්නේ? මොකද්ද කියන්නේ විනයට ඉංග්‍රීසියේ? ඩිසිප්ලින්. අන්න ඩිසිප්ලින් නේ හාමුදුරන්ගේ. මම දැක්කොත් මොකද්ද කියන්නේ? ඌට නම් මෙලෝ විනය. ඔයාලා කොහෙන්ද ඩිසිප්ලින් හොයන්නේ?
හිමින් යනවා නම් නියම ඩිසිප්ලින්. හිමින් කතා කරනවා නම් අන්න ඩිසිප්ලින්. අල්ලතර නිවල බොනවා නම් හරි ෂෝක්. මං කියන්නේ ඒකට කොක් සීල. කොක් සීල කියන්නේ මොනවද? මං කියන්නේ ඒ ක්‍රමේ වැරදි නෑ. ඒක හොඳයි. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මම මේ කියන්නේ එයාගේ ආත්මය දමනය වෙලා නැතුව එයා එහෙම ඉන්නවනම් ඒක කොක් සීලයක්. මොන සීලයක්ද? කොකා ඉන්නව මෙහෙම මොකද්ද? වල දිහා බලාගෙන. එයා හෙලවෙන්නෙත් නැහැ. හරියට පිළිමයක් වගේ. හැබැයි ගොදුර ආපු ගමන් හුටාස් ගාලා ගහන කොකාගේ සීල ඉවරයි. දායකේ වල්ල ගන්නෙත් ඔන්න ඔය විදියට තමයි. එහෙම ඉන්නවනම් හැම ගිලින්න ලේසියි. මේ තේරුම් ගන්න. එතකොට මේ එළියෙන් බලන සංවරයක් විනයක් නෙවෙයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. මොකද්ද? මනසේ තියෙන්න ඕන මොකද්ද? ඇලෙන්නේ නැති බවක්, ගැටෙන්නේ නැති බවක්, මුලා වෙන්නේ. එහෙම පිරිසුදු මනසක් පවතිනවා නම් ඒක බුදුන් වහන්සේ දේශනා කරන මොකද්ද? විනයකින් යුක්ත ස්වභාවයක්. මොන ස්වභාවයක්ද? එළියෙන් හිමින් කතා කරන්න. එළියෙන් හිමින් යන්න කියන බුදුහාමුදුරුවෝ ඕනේ නැහැ. ඒක ඒ කාලේ එහෙම මං කියන්නේ මිනිස්සෙක් එහෙම එළියේ ජීවත් වෙන එක හොඳයි නරක නැහැ. ඒක කියා දෙන්න ඕනේ බුදුන් වහන්සේ. ඒක හොඳයි. ඒ නිසා තමයි සේකියා පනකොට පැනෙව්වේ පහදුණු අය පහදව ගන්න වැඩි වෙන්නත් නොපහදුණු අය පහදෙන්නත් මම මේක පනවනවා කියලා. ඊතර වෙන්න කියලා පැනෙව්වේ නැහැ. එහෙමයි පැනෙව්වේ. ඒ මොකද මිනිස්සු පැහැදිලාම තියෙන්නේ මොකෙද්ද බාහිරයට. මොකටද පැහැදිලා තියෙන්නේ? උන්වහන්සේ බාහිර විනය බල ඉන්න මිනිස්සු තමන් සම්පූර්ණ සත්‍ය වූ ආධ්‍යාත්මික විනයක් ඇති මිනිස්සු බවට පත් කරනවා. දැන් උදාහරණයක් ගන්න අඟුලිමාල ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ නැවත කවදාවත් සත්තුන්ට ගැහුවේ නැහැ. ඇයි? උන්වහන්සේ නියම විනයකට පිහිටියා. දැන් අර අපි හිමින් යන විනය මොන වෙලාවද? වාහනයක් ආපු ගාම මොකෝ වෙන්න පුළුවන්? විනය ඉවරයි. ඊට පස්සේ විනය වර්ධන වෙනවා. හිමින් කතා කරන එක ඇතුළේනේ යකා ඇවිස්සපු ගමන් හිමින් කතා කරන එක ඉවරයි. එතන මොකෝ වෙන්නේ? විනය පිරිනනවා. මම ළඟදී වගේ කෙනෙක් එහෙම එකක් කරා. එයා අවුරුදු 5ක්ම මනා විනයකින් හිටියා. මගේ යාළුවෙක් ඉන්නවා. හැබැයි මේ මහත්මයා මගේ ඇත්ත එක පෞද්ගලික තරහ නැහැ. මම ඔයාලට මේ කතාව තේරුම් ගන්න කියන්නේ. ඒ මහත්මයා හොඳ වැදගත් සම්මතයට අනුව ඉගෙනගත්ත තමන් සතු දේවල් අනිත් අයට දෙන සතිපට්ඨාන භාවනා ක්‍රමයේ පිළිබඳව කතා කරන දේශන පවත්වන සාකච්ඡා කරන සමාජයේ සම්මතයට අනුව වැදගත් කෙනෙක්. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. සම්මතයට අනුව වැදගත් කෙනෙක් හිමින් කතා කරන කිසි කෙනෙක්ට කරදරයක් නැති හිම කෙනෙක්. එතකොට එවැනි කෙනෙක් දැක ගමන් සාමාන්‍ය මිනිස්සු පටන් ගන්න මෙයා සාන්තුවරයෙක් කියලා කියනවා. කවුරු කියන්නද? සාන්තුවරයෙක් කියලා. මිනිස්සුන්ට හුරු එළියෙන් මංගල බලලා ඇතුළෙන් මංගල බලලා නෙවෙයි. මගේ යාළුවෙක් කිව්වා එයා හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. එයා කිව්වා අපේ සර් මෙහෙමයි. එයාට තමයි ලංකාවේ වැඩිම ඩිග්‍රී සංඛ්‍යාවක් තියෙන්නේ. එයා ධනයට කැමති නැහැ. වැඩි ගෙවල් හදන්නේ නැහැ. ළමයින්ට නිකන් උගන්වනවා. පුදුම දමනයක් තියෙන හාමුදුරු නමකටත් වඩා හොඳයි. ඒ ළමයි සෑහෙන මං කිව්වා කොච්චරද හොඳයි ඒ වගේ කෙනෙක් ඕගොල්ලන්ට හම්බ වෙච්ච එක ගැන. ඒගොල්ලොන්ට මෙලෝ විනයක් තිබුණේ නැහැ. මගේ යාළුවන්ට මෙලෝ විනයක් නැහැ. නමුත් ඔහු ඒ ගුරුතුමා ගැන ලොකු සතුටකින් පසු වුණා. දවසක් මගේ යාළුවෙක් දිගටම එයා ගැන තියෙන කිව්වා මං කොච්චර හොඳයිද ඒ වගේ මිනිස්සෙක්. මට අරන් දීපන් දැන් රෑ 9 විතර වෙලා. කෝල් එකක් අරන් දීපන්. ඒ සර්ට මං කිව්වා මහත්මයා මේ ධර්මයේ දැකලා තියෙනවද? ඇයි හාමුදුරුවෝ ඒ වගේ අහන්නේ? යකා නැගිටිනවා වගේ මට දැනුණා. නෑ මං කියලා තියෙන්නේ මහත්මයා මං කව සතිපට්ඨාන පිළිබඳව දේශන පවත්වනවා කියලා මම අහලා තියෙනවා. ඉතින් මහත්මයා මේ ධර්මයේ දැකලා තියෙනවද? නෑ ඒක එහෙම මම දැකලා නෑ. මං කව මහත්මයා බුදුහාමුදුරුවෝ කියලා තියෙන 84000ක් දැනගත්තත් හරක් බලා ගන්නව විතරයි කියලා. යකා හොඳටම නැගිට්ටා. ඊට පස්සේ එයා කිව්වා මම එක හාමුදුරුවන්ට මක්ක පිළිගන්නේ හරියටම හරි. දැන් මගේ යාළුවා තබ්බීර ගහලා බලන් ඉන්නවා.
දැන් මම ගෙදරකට ගිය දවසේ බඩ ගාලා වැන්දේ. දැන් මට හරි ප්‍රශ්නයක් මූ යනකොට බඩ ගාලා වදිනවා. දැන් කියනවා මම එක හාමුදුරුවෝ කෙනෙක් පිළිගන්නේ නැහැලෝ. මං කොහෙනා ඔහෙත් එක කතා කරලා වැඩක් නැහැ. සුවපත් වේවා කියලා ෆෝන් එක තියුවා. එච්චරයි. අපේ මගේ යාළුවට එක දිගට කෝල් එනවා දැන් මූ උස්සන්නේ නැහැ. මම කො උස්සපන් අවුරුදු 15ක් සාන්තිවරයෙක්නේ. දැන් උස්සපන් ඔබට ප්‍රශ්නයක් එන්නේ. බෑනේ හවුන්දනේ මට අහුණ අන්තිම හරිය වේගෙන් වගේ කෑ ගහනවා. මම කොහොමද උස්සපන් මට මොනවා කිව්වා මට අවුලක් නැහැ. ඒ වෙලාවේ නෙළුම්කුලම ප්‍රොජෙක්ට් එකට යන්න හිටියේ. දැන් මගේ යාළුවා ටීවී ආයතනයක වැඩ ඉංජිනේරුවෙක්. එහෙට කෝල් කරලා දැන් එහෙන් කෝල් එකක් කරනවා අන්න සර් උස්සන්නේ කියනවා කියලා. දැන් මුට කරන්න දෙයක් නැහැ ඉස්සුවා. විනාඩි 45ක් එක දිගට බැන්නා. ජීවිතේ පළමු වතාවට. මම හිතුවා තමුසේ ওই වගේ හාමුදුරට මක් ඇසුරු කරනකොට තමුසේ ඉවර වෙනවයි කියලා. තමුසේ ගැන මට ගොඩාක් කම්ප්ලේන්ට් තියෙනවා. නමුත් මං ඒව හෙව්වේ නැහැ. තමුසේ ওই රස්සාවෙනුත් අස් කරනවා. දැන් දිගට කියනවා. අනිත් එක එදා ඔය හාමුදුරුවොත් එක්ක ආ වෙලාව කීයද අපේ ගෙදර රෑ 10 මාරයි පොයට මං එදා යනකොට. එහෙම හාමුදුරුවෝ වේලාවේ ගෙවල් වලට ඇතුල් වෙනවද? එදා බඩ ගාලා වැඳලා ගිලම්පස දුන්නේ. දැන් එක දිගට බැලුවා. හරි සෝරි සර්. දැන් මගේ යාළුවට මං කල්පනා කරා උට ඊට වඩා ආත්ම දමනයක් තියෙනවා. මම මෙහාට කතා කරලා ෆෝන් එක තියලා හරි මං කර ජොබ් එක ගැන හිතන්න එපා. කියන එකක් කියා දාපන්. බෑ හොඳට ජොබ් එක බේර ගන්න එපා. මං කොච්චර වැඩ නැහැ ජොබ් හොයා ගන්න නැතත් නිකන් ඉඳපන්. කියන එක ඔබට හිතන එකක් කියපන්. ඊට පස්සේ විඳවන්න එපා. විනාඩි 45ම සෝරි සර් කිව්වා අන්තිමටම කිව්වා මොකද්ද? මම තමුසේ ගැන තව chance එකක් තමුසේට දෙනවා. ඊට පස්සේ උනොත් අනිවාර්යෙන් තමුසේ ඔතන උනොත් අයින් කරනවා. sorry.com අන්න එහෙමයි මිනිස්සු තුල තියෙන විනය. අන්න එහෙමයි මිනිසුන් තුල තියෙන විනය. ඒගොල්ලෝ එළියට ඇත්තම විනයවත් කියලා පෙන්නන නමුත් ඇතුලේ කිසිම ආත්ම දමනයක් නැහැ. ඒගොල්ලෝ දන් දෙන්නේ තමන්ගේ මෙහෙමයි කියලා පෙන්න ගන්න. ඒගොල්ලෝ කතා කරන්නේ තමන් මේ වගේ කියන කෙනෙක් අනිතට හේතු ගන්නන්න. ඒගොල්ලෝ මේ ධර්මය ඉගෙන ගන්නේ තමනුත් දැන් මෙහෙමයි කියලා හිත හදාගෙන. ඒ ඔක්කොම අවුල් වෙච්ච වෙලාවක යක්ෂයා මතුවෙනවා. දෙවියන් වහන්සේ පලා යනවා. මෙතන ඉන්න හැම කෙනෙක්ම මට වඩා හොඳට වාඩි වෙලා ඉන්නවා. පවණක් අය ගල් පිළිම වගේ. මහන්නේ යක්ෂයා ඇතුලේ නැද්ද? ඉන්නවනම් මංගල නෙවෙයි. ඉන්නවනම් අවමංගල නැත්තම් මංගල. නැත්තම් මොනවද? මගෙත් තාම යක්ෂයෙ ඉන්නවා. ඒ නිසා මේ මංගල කාර්යය මගෙත් තාම සම්පූර්ණ නැහැ කියලා තමයි මම හිතන්නේ. ඕනනම් සමහර වෙලාවට මතුවෙනවා. නිසා මේ මංගල කාර්යය තව මට සම්පූර්ණ කරන්න තියෙනවා. මොකද සම්පූර්ණ 100% හිත দমনය වෙලා නැහැ. ඒ තාක්කල් මංගලයි කියලා පිළිගන්න බෑ. මහන්නේ වාඩි වෙලා ඉන්න ඔබ ද විනය ඔබේ විනය මේ විනයට අනුව මංගලද අවමංගලද? ඇහෙන්නේ මංගලද අවමංගලද? එහෙනම් මොකද කරන්නේ? මංගල භාවයට පත් කර ගන්න ඕනේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ මංගල කරුණු දේශනා කරලා තියෙන්නේ. අන්න එහෙම තමන්ගේ හිත দমনය වෙලා නම් මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? බාහිර රටාව මොන වුණා ප්‍රශ්නයක් නැහැ. කායේන සංවරා සාදු අහලා තියෙනවනේ මොකද්ද? කයෙන් සංවර වෙන්න, වචනෙන් සංවර වෙන්න. හැබැයි සියල්ල සංවර වුණා කියන්නේ මනසින් සංවර වුණොත් නැත්තම් සංවර නැහැ. සාදු සබ්බත් සංවරෝ. මනස සංවර නැත්තම් විනය එළියට විතරයි. ඒක ඉතින් එළිය මිනිස්සුන්ට හොඳයි, Tamanට වැඩා නැහැ. Taman සමාජයට එහෙම කරලා ලාභ සත්කාර වලට අහු වෙලා වෙන්න පුළුවන්. මේ ශාසනයේ භයානකම දේ ඕක. වන්දනාමාන ඊළඟට පුද පූජාවන් වලට කැපති වීම. ඒවට ආස කිරීම. ඉතින් අරම හිටියම මිනිස්සු හරි ෂෝක්. හරියට සලකනවා. මම ගිය පාර කැන්බරා ගියා. ගියපු ගානේ මට ඕන වුණා හිම කන්දක යන්න.
මොන කන්ද කියන්නද? එහෙම ගිහිල්ලා වැටිලා හොඳට තුවාල කරගෙන ආවා. හරිද? ආවට පස්සේ එතන ආව මහාචාර්යවරියක්. එයාගේ නංගි මම හොඳට ලංකාවේදී අඳුරනවා. හැම මාසෙකම මට 5000 ගාණක් දුන්නා. හිමකන්දයාම ආරංචියත් එක්ක ලංකාවට යනකොට 5000 කපා හැර ඇත කියලා පණිවිඩයක් ආවා. මං කව හරි ෂෝක්. එයා ඒක මුලින්ම මට කපා හරියට තියුනේ නෑ මගෙන් ඇහුවේ නෑනේ දෙන වෙලාවේ ඔයගේ ඩිසිප්ලින් මොනවද කියලා මං හරියටම කියලා දෙනවා. එයා මට එළියට පැහැදිලා මම ඒගොල්ලෝ ගෙදරට යනකොට දෙවුර වහලා ගියේ. එහෙනම් තවත් පහදින්න නැතේ. හිම කන්දේ ගියා විතරයි මොනවද වෙන්නේ? ඒක පස් කන්දක් නෙවෙයි හිම නිසා 5000 ඉවරයි. එයාගේ මංගල අවමංගල භාවයට පත් වුණා. ඒ නිසා ඔබ මේ බාහිරින් මේ හික්මිච්ච අය හොයන්න ගියොත් ඔබට කොහමද හොයන්නේ? මේ ලෝකේ බලන්න අපේ ලංකාවේ മന്ത്രിවරු කවදාවත් කළු වඳිනවද? ඒගොල්ලෝ අඳින්නේ සුදු. ඒගොල්ලෝ ඡන්ද කාලේ කොච්චර විනයකින් යුතු බවක්ද තියෙන්නේ. ප්‍රතිවාදියා දරුණු වචන වලින් පහර දුන්නත් ඔවුන් මෛත්‍රී කරනවා. ඒ වෙලාවට ඔවුන් පාවිච්චි කරන වචනේ තමයි මොකද්ද? වෛරයෙන් වෛරය නොසන්සිතේ කියලා ඡන්දෙන් දිලපු ගමම ඇතුළට දානවා රුව. දැන් ඔයාලා දැකලා නැද්ද? ඔයාලා ඒ වෙලාවට විතර මෙන්න බෝධිසත්වයෝ අපිටවත් ඉන්න බෑනේ අක මෙච්චර බණිද්දී. කියන්නේ කොහොමද කතාවට එහෙමද? වෛරයෙන් වෛරය නොසන්සිතේ. ඒකේ පාලි මට මතකක් නෑ උන්ට මතකයි. ඒකත් කියලා එහෙම කියනවා. ඊට පස්සේ එළියට ආපු ගමන් මොකද වෙන්නේ? මහින්ද මහත්තයා හැමදාම කොමිෂන් වලට එනවා. ඒත් එහෙම තමයි. ඒත් කියන්නේ ඊට වඩා ටොක්ස් එයා දුන්නේ. ඊට කලින් ඒගොල්ලෝ සුදු වෑන් වලින් ඉස්සුවා. අන්තිම හැමදාම මොකද ලංකාවේ ඉන්න ගොන්නු ටික කතරේ ගහනවා. එච්චරයි. සමහර අය ඡන්දේ දාන්න යන්නේ 1,20,000ක විතර ටිකට් එකක් හදලා ලංකාවට. හරි පව්. හැමදාම මිනිස්සු මොකද එනවද? එළියේ මංගල යන කියලා වරද්ද ගන්නවා. ඇතුලේ හොඳ විනයක් තිබුණා නම්, ඇතුලේ හොඳ ආත්ම දමනයක් තිබුණා නම්, ඒ ආත්ම දමනය ගැන උට විශ්වාසයක් පවතිනවා නම් මොකද වෙන්නේ? අන්න මංගල කාරණා සම්පූර්ණ වෙනවා. ඊළඟට සුභාසිතාච යාවාචා. මොන වචනද? සුභාසිතාච යහපත් වචන කතා කිරීම. මොනවද යහපත් වචන? මොනවද යහපත් වචන? දැන් මම කතා කරන්නේ යහපත්ද අයහපත්ද? දැන් ඔයලා හිතේ තියෙන මම කතා කරන්නේ යහපත්ද අයහපත්ද? දැන් ඔයලා කියනවත් ඇති මේ හාමුදුරේ බණ නම් හොඳයි, කට නම් හොඳ. එහෙම කියනවත් ඇති. මෙහෙම කිව්වොත් උපාසක අම්මේ මංගල මෙහෙම සම්පූර්ණ කරන්න. උපාසක අම්ම විසාකා වගේ. අන්න හාමුදුරුවෝ. එහෙම කිව්වොත් ඔයාලා මොකද්ද කියන්නේ? උපාසක අම්මේ කොච්චර හොඳයිද? උපාසක අම්ම කොච්චර භාවනා යෝගියෙක්ද? හරි සෝක්. මෙන්න මේ විදියට සිතුවිලි දිහා බලන්න. එහෙම කිව්වොත් මොකෝ වෙන්නේ? වෙලපෑ කොච්චර ලස්සන කතාවක්ද? හැබැයි මගේ ඇතුලේ තියෙන මේ ටික කතා කරලා ඔයාලගේ කුට්ටිය ගලවයි යන්න. දැනුම් මගේ තියෙන එක තමයි. එතන මොකද වෙන්නේ? කොච්චර ලස්සන කතා කරත් ඇතුලේ වැඩක් තියෙනවද? වචන මීපැණි වගේ. හිත ගෙදර තියෙන টয়ලට් එකටවත් වඩා ලස්සනයි. ඒතර බුදුහාමුදුරුවෝ අර මෝග පුරුෂය කියන ඒවා ලස්සනයිද? ඒක කියනකොට කොහොම ඉන්නේ නැද්ද? හිත දමණය කරපු නැති රහත් වෙලා යන්නේ නැති. ඒතර බුදුහාමුදුරුවෝගේ වචනේතොට ඒ ලස්සනයි කියලා සම්මත කරනවද නැද්ද? පින්වත් මහණෙනි කියන්නේ මහමෙවුනාවේ පොත්වල. හැබැයි බුදුහාමුදුරුවෝ කතා කරන්නේ මහාන මෙහෙවර කියලා. එහෙමයි තියෙන්නේ වචනවල. පින්වත් මහණෙනි නෑ. පින්වත් මහණෙනි කියලා කිව්වනම් දමණය වෙච්ච නැතව බුදුහාමුදුරුවෝ කරේ නැගලා ඉවර වෙන්නේ අන්තිමට.
එහෙම තමයි වෙන්නේ. හැබැයි මේ මිනිස්සු කැමති මොනවද? ලඳ බොඳ ලව් ටෝක්ස් වලට. ලව් ටෝක්ස් අහන්න හාමුදුරුවෝ හොයන් එපා. එහෙම කතා කරන්නේ මොකද? රත්තරන් සුදු කිරිපුතා තාත්ති ඕවා කතා කරන්නේ මොනවද? ඒක ආදරය කරන කෙනාගෙන් බලාපොරොත්තු වෙන්න ඕන දෙයක්. වලද තේරෙන්නේ නැද්ද? බුදුහාමුදුරුවෝ කියන්නේ මම නිග්ගය වාදින් මේදාවින් තාදිසං පණ්ඩිතං වජෝ. පණ්ඩිතං වජ මානස සෙය්‍යා හෝති නපාපියෝ. අහලානේ? වරදට දඬුවම් කරලා ගහලා බැලලා හරි කමන්නේ හදනවනම් ඔහු අතහැර යන්න එපා කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. දැන් වරදට බයින්න පුළුවන්ද මෙහෙම? උපාසකම්ම ඔය භාවනා කරන විදිය හරි නෑ රත්තර එහෙම කියන්න පුළුවන්ද? එහෙම කතා කරා නම් මේ පිනතුන් සුභාසිත වචනයයි සම්මත කරන්නේ. කොහොම හරි කමන්නේ ඔයලගේ හිත එළියට අරන් සුද්ධ කරලා ඇතුළට දානවා නම් මොන වචනේ හරි කමන්නේ. ඒක හොඳ වචන. ඒක මොන වචනද? සුභාසිත වචන වන්නේ. වරදට දඬුවම් කළා ගහලා බැලලා හරි කමක් නැහැ. මොකක් කරනව නන්ද? අන්නේ වචන සුභාසිතයි. ඒක දුර්භාසිතයක් වෙන්නේ නැහැ. අතුල එකක් තියාගෙන එළියෙන් කිරි පැණි වගේ කතා කරන එක ඒව දුර්භාසිතයි. මොන භාසිතයිද? වචන කනට මිහිරි. හැබැයි ඔබගේ ආත්මය කවදාවත් দমনය වෙන්නේ නැහැ. දැන් මම බෝට්ටුවක යනවා. දැන් ඔහෙලා වතුරේ ගිලිලා ඉන්නවා. වතුරේ ගිලිලා. මම බෝට්ටුවක යනකොට මම ඔහෙලා එනවා බෝට්ටුවට නගින්න. එතන මම මොකද්ද කරන්න ඕන? මම මොකද්ද කරන්න ඕන? මම නම් දාගන්නේ නැහැ. මං ඊටත් වඩා වේගෙන් යන උඹලට එන්න බැරි වෙන්න. දා ගන්නවා කියලා බලාපොරොත්තුවක් දීපු ගමන් හිත ඉවරයි. හැමදාම ඔහෙලා රවට්ටන්නේ මොනවද කියලාද? බලාපොරොත්තු දීලා. දැන් ඔහෙලාට මොනවා හරි එපා වුණා ඔයාලා තනියෙන් ස්වාධීන වෙනවා. වෙච්ච ගමන් කියනවා අනේ ගණන් ගන්න එපා ඩාලින් අයිත් එහෙම කරන්න අයිත් ඉවරයි. අයිත් ඊළඟ දවසෙත් ඒක වෙනවා. මෑරෙන කම්ම බලාපොරොත්තු දිදී ඉන්නවා. හරි ලේසි ගෑනු රවට්ටන්න. ඔහෙලට මං ගොඩ කරගන්නවා කියලා බලාපොරොත්තුවක් දීපු ගමන් ඔහෙලා ඉවරයි. ඔහෙලා එතරම් ගිලෙන්න පටන් ගන්නවා. මම වේගෙන් යනකොට මොකද වෙන්නේ? ඔහෙලා Taman තනියෙන් ස්වාධීන වෙනවා. මොකක් වෙනවද? තනියෙන් ස්වාධීන වෙනවා. මේක ලෞකික මාර්ගයක් නෙවෙයි. මේක ලෝකෝත්තර මාර්ගයක්. මොන මාර්ගයක්ද? ලෝකෝත්තර මාර්ගයක්. ලෞකික මාර්ගය තමයි මොකද්ද? බෝට්ටුවට එන්න කියලා කියන්නේ. ලෝකෝත්තර මාර්ගයේදී තියෙන පැද යනකොට එතකොට මොකද? ඔහු තනියෙන්ම ගොඩ විය යුතුයි. කොහොම ගොඩ වෙන්න ඕනද? තනියෙන්ම ගොඩ විය යුතුයි. ඔහෙලා ධර්මයෙන් බලාපොරොත්තු වෙන්නේ ඔහෙලා ලෞකිකව බලාපොරොත්තු වෙච්ච දෙයමයි. ඒකයි වරද. ඔහෙලා දේශකයන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔහෙලාගේ මහත්යගෙන් බලාපොරොත්තු වෙන ටිකමයි. එහෙම බලාපොරොත්තු වෙන්න එපා. සමහර උපාසක මහත්තුරු බලාපොරොත්තු වෙන්නේ නෝනගෙන් බලාපොරොත්තු වෙන ටික. එතකොට හාමුදුරුවෝ මැද කෙනෙක් වෙන්න වෙනවා. දේශනයක් කරන්න හිත ශක්තිමත් කළා තමන් ස්වාධීන කළා ආත්ම දමනය කළා එයාට ඕනම කරදරයකින් නැගී සිටින්න පුළුවන් වෙන තනියෙන් කාගවත් උදව්වක් නැතුව ඒකටයි බුදුන් වහන්සේ වචන භාවිතා කරන්නේ. එහෙම භාවිතා කළා එයාට තනියෙන් ඒ ශක්තිය ආවම එයා වෙනුවෙන් ප්‍රකාශ කරපු සෑම වචනයක්ම දුර්භාසිතයක්ද සුභාසිතයක්ද? සුභාසිතයක් බවට පත් වෙනවා. මොකක් බවට පත් වෙනවද? සුභාසිතයක්. දැන් ඔයාලා දන්නවා මේ ලෝකේ දානයන් අතර අග්‍රම දාණය මොකද්ද? මොන දාණයද? ධර්ම. ඉතින් ලේසියිනේ බුද්දිස්ට් එකට 50000ක් දුන්නම ධර්ම දාණය දුන්නා. 30000ක් දුන්නම ධර්ම දාණය දුන්නා. සද්දා කියලා එකකුත් තියෙන්නේ. 25000යි ධර්ම දාණය. ඒක නම් මහමෙවුනායට විතරයි. එතකොට ඔහොම තියෙන දැන් 25000ට ධර්ම දාණය දෙන්න පුළුවන්. 30000ට ධර්ම දාණය දෙන්න පුළුවන්. ලස්සේ ධර්ම දාන තියෙනවා.
හරි ලේසි ධර්ම සල්ලි නැති අයට දෙන්න බෑ. සල්ලි නැති අය කොහොමද ධර්ම දාන්නේ දෙන්නේ? රුපියල් ලක්ෂයක් දෙන පොත් 1000ක් ගහලා බෙදුවා. ඒක ලියන සබ්බ දානං ධම්ම දානං යකෝ හරියට සල්ලි තියෙන උන්ට විතරයි නේද දෙන්න පුළුවන්. සල්ලි නැති එක පොත් අච්චු ගහන්නේ. උට කවදාවත් ධර්ම දාණය දෙන්න බෑ. ඔයාලා දැන් මේ අහන්නේ ඒවා පපුව කෑරිලා යන මට කරන්න දෙයක් නෑ. මට ඇත්ත ලෝකේ ඉන්න බෑ. ඇත්ත ඕක තමයි. එහෙම ධර්ම දාන දෙන්න බෑ. ධර්ම දාන දෙන්නේ කොහොමද? තමන් හිත දමණය කළා. ඒ දමණය කරපු විදිහ අනිත් අයට කියලා දෙනවා. අන්නේ හැම වචනයක්ම මොන දානයක්ද? ධර්ම දානයක්. ඕන හොරෙක් කියනවා. ඒ දමණය කරන සල්ලි ටිකක් දෙනවා වචන ටිකක් කියලා යනවා. එකෙක්ටවත් කිසි යහපතක් නෑ. මෙහෙ පන් ගන්නවා. අර මගුල් ගෙදරක දූ බැඳලා ගියා වගේ. මං ධම්ම දානේ දුන්නා. දුන්නා නෙවෙයි. මොකද්ද? ධම්ම දානයක් දුන්නයි කියලා හිතාගත්තා. වෙන මොකුත් වෙලා නැහැ. මේ මංගල කාරණා අහන මේ මංගල කාරණා ස්ථාපනය කරගන්නවා. ඔහු ඒ ආත්ම දමනය කරගන්නවා. ඔහුගේ මමත්වයේ තේරුම් අරගෙන අඩු කරගන්නවා. සහැල්ලු දිවිපතකට මනසින් ජීවත් වෙනවා. මොකද වෙන්නේ? ඊට පස්සේ අනිත් අයටත් කියලා දෙනවා. මෙන්න මේ විදිහට ඔබත් ආත්මයේ දමනය හොඳින් හෝ නරකින් කියලා දෙනවා. අන්න එතකොට මේ වචන මොනවද? සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් අතර අග්‍රම වූ දාණය බවට පත් වෙනවා. දැන් ඔයලා ගැතුලේ ප්‍රශ්නයක් ඇති. මොකද්ද? යකෝ එහෙනම් මෙච්චර කල් අපි මොකද්ද කරේ? සම්මතේ පිළිගන්න එපා. සම්මතේ සත්‍යයි කියන්නත් එපා. බොරුයි කියන්නත් විමසා බලන්න. මොනව කරලා බලන්නද? විමසා බලන්න. අපන්නක ප්‍රතිපදාවට එන්න. දැන් මම ඔයාලට අලුත් එකක් කියනවා. ඔයාලා මීට අහපු කලින් එකක් තියෙනවා. මේ දෙකම පිළිගන්න එපා. ඔයාලා මැදට ඇවිල්ලා බලන්න ඇත්ත මොකද්ද කියලා. අවුරුදු 100ක් බොරු කිය ජීවත් වෙනවට වඩා හොඳයි එක දවසක් ඇත්ත කියලා ඊළඟ දවසේ බෙල්ල කපලා මැරිලා යන එක. බොරුවට රැවටෙනවට වඩා හොඳයි සත්‍ය දැනගෙන ඒ සත්‍යට අනුව එක තප්පරයක් ජීවත් වෙන එක. හැබැයි මිනිස්සු කැමති හැමතිස්සේ මොකක් කරන්නද? රැවටෙන්න. ඒගොල්ලෝ ඕන හැමතිස්සෙම තම මනස රවට්ටා ගන්න මිසක් සැබෑවම ආධ්‍යාත්මික දමනයක් නෙවෙයි. මිනිසුන්ට පුරුදුත් පුංචි කාලේ ඉඳලා රැවටිලා ඒ රැවටීමම මේ ධර්මයේත් භාවිතා කරන මතක තියාගන්න. ධර්මයේ අනු ලෞකික මාර්ගයක් නෙවෙයි ඒක ලෝකෝත්තර මාර්ගයක්. සම්පූර්ණ ඔක්කොම අනිත් පැත්තට තියෙන්නේ. අන්න ඒ විදිහට එයා දැන් අර හොඳ විනයක් මනසින් ඇති කරගෙන බාහුව සප්පංච වෙලා ඒ වගේම සිප්පංච වෙලා එතකොට මොකද එයයි වචන කතා කරනවා. ඒ සෑම වචනයක්ම මොන වචනයක්ද? සුභාසිතයක්. නැත්තම් උඩින් සුභාසිත දාන්න තුනේ සුභාසිත දැම්මේ කොහමද? බාහුව සප්පංච සිප්පංච විනයෝච සුසික්කිතෝ සුභාසිතාච අන්න එතකොට තමයි සුභාසිත එන්නේ. ඒතා මංගල මුත්තම. අන්න එතකොට ඒවා මංගල කාරණා බවට පත් වෙනවා. මොන කාරණා බවට පත් වෙනවද? දැන් ඔය ඔක්කොම මංගල කරුණු ඉෂ්ට කරන්න තියෙන එළියටද ඔබලටද? Tamanට ඉෂ්ට කරගන්න තියෙන්නේ. එළිය ඒවා ඉෂ්ට කරන්න ගියොත් කවුද දන්නේ ඇත්තද බොරුද කියලා. හැබැයි මේ මංගල කාරණා ඔබේ හිත දිහා බල හදා ගන්න පුළුවන්. දැන් ආව මංගල වෙලා ඇති. නමුත් ඔබට දැන් තේරුම් ගත්තම ඔබේ මනස ඔබේ මංගල භාවයට පත් කරගන්න පුළුවන්. මම අහන්නේ ඔයාලා මේ තාක්කල් මංගල ඇහුවා. මෙහෙම මංගල අහලා තියෙනවද? අහලා තියෙනවද? මේවා පොත්වලට ලිව්වා. ඒ පොත්වලට ලියනකොට ඒ ගොඩාක් පොත්වලට ලිව්වේ මේක අවබෝධ කරපු අය නෙවෙයි. මේවා පොත්වල ලිව්වා බුදුහාමුදුරන්ගේ වචන. ඒක වැරදි නෑ. හැබැයි ඒවා විස්තර කරේ අවබෝධ කරපු අය නෙවෙයි. අවබෝධ කරපු අය විස්තර කරා නම් ඒ සෑම වචනයක්ම මොකද අහන කෙනාගේ ආධ්‍යාත්මික දමනය පිණිස හේතු වෙනවා. මේ හැම එකක්ම බාහිරට ලියලා තියෙන්නේ. මොකද එයයි ආත්මය දමනය කළා නෑ. ඒ නිසා එයාට හැමතිස්සෙම පේන්නේ මොකද්ද? බාහිර. ඉතින් ඒක තමයි එයාට ලියන්න වෙන්නේ. නමුත් මේක දර්ශනය දැකපු කෙනෙක් ඊට පස්සේ එයා දකිනවා මෙන්න මේක කියලා තියෙන්නේ මේක. මොකද එයා ඊට පස්සේ පුරුදු වෙනවා ආර්ය පරිශ්‍රණය පටන් ගන්න. මොන පරිශ්‍රණයද? ආර්ය පරිශ්‍රණය පටන් ගන්නකොට මේ සම්පූර්ණ මේ මංගල කාර්ය ඉෂ්ට කරන්න වෙන්නේ Tamanට. දැන් අපිට අනුව මංගල කාරණා ඉෂ්ට කරන්න තියෙන කාටද? එළියට.
දැන් තියෙන්නේ Tamanට. ඕකයි ධර්මයේ වෙනස. ඕකයි කියන්නේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. පෙර නොවිසු විරෝධයක් කියනවා. දැන් කාට හරි මේක තර්ක කරන්න පුළුවන් ඔබ වහන්සේක වැරදි කියලා. හැබැයි හේතු සහිතව හිතට එකඟව තර්ක කරන්න බෑ. හේතු සහිතව හිතට එකඟව හිතෙන් අහලා බලන්න මෙහෙම මංගල ඉෂ්ට කරගත්තොත් හොඳයිද නරකයිද? හොඳයිද නරකයිද? හිතට එකඟව හැවොත් හිත කියනවා හොඳයි නේ උඹේ හිතත් එහෙම වුණා නම්. හේතු රහිතව නම් කියන්න පුළුවන් එහෙම බෑ අනිත් අය තමයි ඒක කරන්න ඕන කියලා. හේතුවෙන් අහලා බලන්න මේ මංගල මේ විදියට මගේ හිතේ පිහිටියනම් කොච්චර හොඳයිද කියලා. ඊළඟ ගාථාව මොකද්ද? මාතා පිතු උපට්ඨාන පුත්ත දාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතා මංගල මුත්තම. ඒකේ තේරුම මොකක්ද අහලා තියෙන්නේ? මොකද්ද? ඒකේ තේරුම මාතා පිතු උපට්ඨාන පුත්ත දාරස්ස සංඝෝ අනාකුලාච ඒතම් මංගල මව්පියන් උවටනද අඹදරුවන්ට සංග්‍රහයද නිර්වුල් කර්මාන්තයේද උතුම් මගුල් කරුණය. දැන් එහෙම කරන පුද්ගලයා මොකද්ද කරන්නේ? අම්මට තාත්තට සලකන්න ඕන. එහෙමද මේ කියන්නේ? තමන්ගේ අම්මට තාත්තට සලකන්න ඕන කියලා මුස්ලිම් අයත් දන්නවා. ක්‍රිස්තියානි මිනිස්සුත් දන්නවා. ඒක අපි බෞද්ධ නොවන අයත් දන්නවා, බෞද්ධ අයත් දන්නවා. කොහොමත් අපි කවුරු හරි වැදුවනම් හැදුවනම් ඒක අපේ අම්මා වුණා ඒ කෙනා අපේ අම්මා නෝ තාත්තට උනත් කවුද වදපු කෙනා නැත්නම් හදපු කෙනාට හරි සලකන්න ඕනේ. ඒක ඇගේ ඩියුටි එකක්. ඒක යුතුයකම. ඒක ලෝකයා දන්නවා. බුදුන් වහන්සේ කියන්නේ එහෙම එකක් නෙවෙයි. ඊට වඩා ගැඹුරු අර්ථයක්. මොකක්ද ඒ කියන්නේ? හරි ඇති කවන්නේ. එතකොට මොකද්ද ඒ කියන්නේ පින්නතුනි? දැන් අපිට අම්මා තාත්තා කෙනෙක් ඉන්නවා. කාට සාපේක්ෂවද අම්මා තාත්තා ඉන්නේ? කාට සාපේක්ෂවද අම්මා තාත්තා ඉන්නේ? Tamanට සාපේක්ෂව. එතකොට මේ ලෝකේ අපි හිතනවා අපිට අම්මයි තාත්තයි ඉන්නවා. අපි මේ දෙන්න බලා ගන්නවා. තව අපේ අම්මයි තාත්තයි වයස කී දෙනෙක් බඩගින්න ඉන්නවද? ඒගොල්ලෝ දැක්කත් නොදැක්ක වගේ යනවා. දැක්කත් නොදැක්ක වගේ ඇයි එහෙම යන්නේ? තමන්ගේ අම්මයි තාත්තයි විතරයි අම්මයි තාත්තලා අනිත් අය අම්මලා තාත්තලා නෙවෙයි. දැන් මේ විදිහට මංගල කාරණා ඉෂ්ට කරගන්න කෙනාට එන්න මමත්වය අඩු වෙනවා. මොකක්ද අඩු වෙන්නේ? මමත්වය අඩු වෙනවා. එයාට පුළුවන් වෙනවා මොකද අර කරණීයමත සූත්‍රයේ කියන විදිහට එයාගේ මනස මොකද්ද? අම්මා තම පුතා දිහා බලන්න ආසයට යා ලෝකයා දිහා බලන්න පුළුවන් පරිසරයක් මේ වෙනකොට මනසේ නිර්මාණය වෙලා. එතකොට එයාට මේ මුළු ලෝකෙම අම්මලා තාත්තලා තමයි. මේ මුළු ලෝකෙම මොකද්ද? එයා ඒ හැම කෙනාටම උපස්ථාන කරනවා. එතකොට බලන්න බුදුන් වහන්සේ කොච්චර ගැඹුරු අර්ථයකින්ද මේ මව්පි උපස්ථානය කියලා තියෙන්නේ කියලා. තමන්ගේ අම්මටයි තාත්තට අපිට ඕන තරම් සලක ගන්න පුළුවන්. අපිට පුළුවන්ද මේ ලෝකේ ගොඩාක් අම්මලා තාත්තලාට සලකන්න අපේ අම්මට තාත්තට සලකනවා වගේ? අන්න එහෙම පුළුවන් වෙන්න ඕන මනසට. ඒක තමයි කිව්වේ මාතා පිතු උපට්ඨාන පුත්ත දාරස අනාකුලාච කම්මන්තා ඒතම් මංගල මුත්තමං. ඒ කියන්නේ එහෙම කරන්න පුළුවන් සැබවින්ම මංගල කාරණා හිත ස්ථාපනය කරපු කෙනෙක්ට විතරයි. අනිත් අයට එහෙම බෑ. මොකද එයාගේ මමත්වයේ වැඩි මමත්වයේ වැඩි සෑම මිනිස්සෙට තමන්ගේ දේවල් විතරයි ඒ ආරක්ෂා කරන්නේ. ඒ ආරක්ෂාව මුළු ලෝකයට මේක ලෙස සපයන්නේ නැහැ. හැබැයි බුදුන් වහන්සේ මිනිස්සෙගේ මනසේ මමත්වයේ දිය කළා. ඔහු මුළු ලෝකයටම සලකන පුද්ගලයෙක් බවට පත් කරනවා. තමාට තේරෙනවා තමන්ගේ මේ මංගල කාරණා වැඩි වෙනකොට මොකද්ද මුළු ලෝකෙම එක දිහා බලන්න පුළුවන් විදියක්. හරියට අම්මා එක පුතා දිහා බලනවා වගේ එයා මුළු ලෝකේ දිහා බලන්න පටන් ගන්නවා. ඒකට જાතියක් නැහැ. ඒකට ආගමක් නැහැ. ඒකට කුලයක් නැහැ. ඒකට වර්ගයක් නැහැ. ඒකට එකම විදියට සෑම මිනිස්සෙට්ටම සලකන්න පුළුවන්. සෑම අම්මා කෙනෙක්ටම සලකන්න පුළුවන්. ඔයාලට පුළුවන් අපේ ජාතිය අපේ අම්මා තාත්තට සලකන්න ඔයලගේ. ඊට පස්සේ පුළුවන් ඇඩි මොනවත් තමන්ගේ ජාතිය කෙනෙක්ට සලකන්න. ඔයාලට පුළුවන් මුස්ලිම් අම්මා තාත්තා කෙනෙක්ට ඒ විදිහට සලකන්න. බෑ. ඒකට හිත ඉඩ දෙන්නේ මමත්වයේ වැඩි නිසා. නමුත් බුදුන් වහන්සේගේ දර්ශනය කුමක්ද? මේ මංගල කාරණා ඉෂ්ට වෙනකොට, ශිල්පය හරියට හදාරනකොට
මමත්වයේ එන්නේ නඩු වෙලා එයාගේ මෛත්‍රිය අසහායක් බවට පත් වෙනවා. එයාට පුළුවන් වෙනවා එයාගේ ඒ වචන වලින් හැම කෙනෙක්ගේම ආත්මය පිරිසුදු කරන්න තම අම්මා තාත්තගේ විතරක් නෙවෙයි. දැන් බලන්න බුදුන් වහන්සේ තමන්ගේ අම්මටත් බණ කිව්වා. ඒ වයසේ තා අම්මලා කී දෙනෙක්ට බණ කිව්වද? තා කී දෙනෙක් ඊතර කරලා තියෙනවද? සරියුත් මහරහතන් වහන්සේ තම අම්මටත් බණ කිව්වා. හැබැයි උන්වහන්සේ අන්තිමට තම අම්මට බණ කිව්වේ. හැබැයි ඊට කලින් කී දෙනෙක් අම්මගේ වයසේ ඊතර කරලා තියෙනවද? අන්න එහෙමයි බුදුන් වහන්සේගේ මව්පිය උපස්ථානය. ඒක බුදුහාමුදුරුවෝ මෙහෙමත් කියනවා. තමන් හදපු අම්මට තාත්තටවත් අවුරුදු 100ක් උපස්ථාන කළත් උපස්ථාන කරන්න බෑ ධර්මයේ පිහිටවනකම් කියලා. නියම මාපිය උපස්ථානය කන්න බොන්න දීම නෙවෙයි. ඒ අම්මගේ හිතේ ආත්ම දමනය ඇති කළා, ආත්ම ශක්තිය ඇති කළා, ලෝභය තුරන් කළා, හිත ශක්තිමත් කළා, හිත පිරිසුදු කළා. මොකක් කරන එකද? ඒ නිර්වාණ ධාතු ස්පර්ශ කරන උදව් කරන එක. කන්න බොන්න දෙන එක නෙවෙයි. කන්න බොන්න දෙන එක අපි හැමෝම කරන්න ඕන. ඒක බුදුවරු පහළ වුණත් නැතත් දන්න කාරණයක්. බුදුවරු පහළ වුණාට පස්සේ කියන්නේ සාමාන්‍ය කාරණේ නෙවෙයි. මොකද ඊට එහා ගිය මාපිය උපස්ථානයක්. දැන් අපි දන්නවා කුමාර කස්සප මාතාව ගැන. මොන මාතාවද? කුමාර කස්සප මාතාව. කුමාර කස්සප හාමුදුරුවෝ අවුරුදු 7ක් වෙනකොට මේ උතුම් ධර්මයේ තේරුම් ගත්තා. ඊට පස්සේ අම්මා දුවගෙන ඇවිල්ලා හදනකොටම කිව්වා අත ගසා දාලා කකුලත් ගසා දාලා දුවල පිටිපස්සවත් හැරෙන්නේ නැතුව ගියා. ඒතර කාටද කියන්න පුළුවන් කුමාර කස්සප හාමුදුරුවෝ අම්මට උපස්ථාන කළේ නැහැ කියලා? කාටද කියන්න පුළුවන්? ඊට පස්සේ අම්මා කල්පනා කරා දෙයියනේ මේවට බැඳෙන්න ගියොත් මම ඉවරටම ඉවරයි කියලා වැඩි කාලයක් යන කලින් රහත් වුණා. කුමාර කස්සප හාමුදුරුවෝ හුරතල් වුණා නම් තාමත් කුමාර කස්සප මාතාව වෙලා වගේ මෙතන වාඩි වෙලා ඉන්නවා. ඒක තමයි නියම මාපිය උපස්ථානය. මොකද්ද? ධර්මයේ කියා දීලා ආත්මය දමනය කළා, කැම බීම වලට ආසාව අඩු කළා, ශරීරයට ආසාව අඩු කළා, හිත ශක්තිමත් කළා, බාහිරින් අයින් කළා, මනස පිරිසුදු කරලා දෙන්න පුළුවන් නම් මේ ලෝකෙ මිනිසුන්ගේ මොකක්ද වෙන්නේ? ඒක නියම මාපිය උපස්ථානයක්. අන්න ඒ වගේ මාපිය උපස්ථානයක් බුදුහාමුදුරුවෝ කියන්නේ. නමුත් ඕගොල්ලෝ හිතන් ඉනවා මං කොහොම හරි අම්මට කන්න දීලා මංගලේ ඉෂ්ට කරගන්නවා. එතකොට තමන්ගේ අම්මට සලකන්න එහාගේ එක මැරුවක් කමක් නැහැ. වෙන අම්මෙක්ට මරා ගත්තක් කමක් නැහැ. ඊළඟට තියෙනවා මොකද්ද? දරුවන්ට සංග්‍රහ කිරීම. කාට සංග්‍රහ කිරීමද? දරුවන්ට. ඉතින් කොහොමද දෙමාපියෝ දරුවා හැදුවම දන්න කාරණයක් තමයි මොකද්ද? මගේ දරුවන්ට මං කන්න දෙන්න ඕන, උගන්වන්න ඕන. ඒක හැම අම්මෙම දන්නවා. ඒක ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වා නැතත් ඊට කලින් ඉඳලා ඒක කරගෙන චාරිත්‍රයක්. නෝ බුදුහාමුදුරුවෝ කියන්නේ අර්ථයෙන් නෙවෙයි. මොකද ඔබට පුළුවන් වෙන්න ඕන මේ වෙලාව වෙනකොට ඔබගේ දරුවන් විදියට මුළු ලෝකෙම දරුවන් දිහා බලන්න. ඔබට පුළුවන් වෙන්න ඕන මේ සභාවට මංගල කාරණා ඉෂ්ට වෙනකොට මොකක් කරන්නද? ඔබේ දරුවන් දිහා යම් විදියකටද ඔබ උපකාර කරන්නේ අර්ථයෙන් ධර්මයෙන් ඒ උපකාරය සමව මුළු ලෝකේ ඉන්න දරුවන්ට කරන්න. එහෙම මේ මංගල කාරණා ලෝකෙ ඉෂ්ට කරොත් මේ ලෝකෙ කිසිම දරුවෙක් බඩගින්න ඉන්නේ නැහැ. අද ඔයලා දරුවෝ කනවා. සමහරට ඔයලාගේ යාළුවෝගේ දරුවේ හාමතේ ඉන්නවා ඇති ලංකාවේ. මොකද ඒගොල්ලෝ ඔයලාගේ දරුවෝ නොවන නිසා. අද ඔයලාට සමහරට සල්ලි ඇති සිටි නුවරට ඇවිල්ලා ඔයලාත් එක පන්ති හිටපු යාළුවෝ තාමත් ගයක් නැතුව හැමතැනම ඇවිදිනවා ඇති. ඇයි? ඔයලා හිතන්නේ තමන්ගේ පවුලට ගයක් හදාගන්න විතරයි මංගල කියලා. බුදුන් වහන්සේගේ මංගල කාරණා සම්පූර්ණ කරන එක ලේසි නෑ. ඒක සමව බෙදීමක් ලෝකෙට. ලෝකයේ සම සමාජයේ මුලින්ම ස්ථාපනය කරේ බුදුහාමුදුරුවෝ. ඔය JVP කාර්යයට ඕක කරන්න බෑ. බුදුන් වහන්සේ තමයි කිව්වේ මොකද්ද? ඒක කරන්න තමන්ගේ මොකද්ද මමත්වයේ එන්නේ අඩු කරලා තියෙනවනේ. මමත්වයේ අඩු කර කෙනෙක්ට විතරයි තමන්ගේ දරුවන් වගේ අනිත් දරුවන්ටත් කරන්න පුළුවන්. මොකද තමන් ගෙදරට සලකන වගේ තමන්ගේ යහළුවන්ටත් සහෝදරයන්ටත් ඒ වගේ මේ ලෝකේ තමන් අඳුරන්නේ නැති කෙනෙක්ට උනා සලකන්න පුළුවන් කාටද? මමත්වයේ අඩු වෙලා නම් විතරයි. නැත්තම් මොකද හිතන්නේ? මගේ දරුවෝ, මගේ බිරිඳ, මගේ ගෙදර මම ඊට එහා දෙයක් නැහැ. හරියට ඒක ජයවර්ධනගේ විවස්ථාව වගේ. පුංචි පවුල රත්තරන්. බුදුන් වහන්සේ කියන්නේ
මේ தත්වෙට හිත පුරුදු කරපු කෙනෙක්ට ඇත්තට මෙයාට තුළ ලොකු කරුණාවක් සත්‍යා කෙරෙහි පවතිනවා. ඊළඟ එක තමයි ඕනම මිනිස්සෙට දරුවන්ට කන්න දෙන්නත් පුළුවන්. දැන් මේක අහපු වචනේ නේ භෞතිකව දෙන්න පුළුවන්. භෞතික වලට එහා ගියපු දේකුත් බුදුන් වහන්සේ මේ වචන වල පවසනවා. මොකද ඒ වචනේ? ඔබ ආත්මය দমনය කළ ළමයින්ටත් කියලා දෙනවා. අන්නේ ආත්මය দমনය කරන විදිය තම දරුවන්ට විතරක් නෙවෙයි අර්ථය කියන්නේ. ලෝකේ දරුවන්ට අර්ථය කියලා දෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලන්ට කන්න නැතුණත්, ඒගොල්ලන්ට බොන්න නැතුණත්, ඒගොල්ලෝ සතුටින් ඉන්න ක්‍රමය හොයා ගන්නවා. ඔබට කන්න බොන්න දෙන්න පුළුවන් දරුවන්ට ඔබට තියෙනකම් විතරයි. ඔබට නැති වෙච්ච ගමන් ඒ දරුවා අසහනයටපත් වෙනවා. නමුත් ඔබට මේ ධර්මය උන්ට දෙන්න පුළුවන් නම් ඔබේ ආධ්‍යාත්මය দমনය කළා. උන්ට කන්න බොන්න නැති වුණත් ඔව් කෑවා විලස සතුටින් ඉන්නවා. ඒ ස්වභාවිකව මනසේ ශක්තිය ගොඩනගාගෙන. අන්න ඒ විදිහට තව මව්පියාට දරුවන්ට ඒ වගේ උපස්ථාන කරනකොට නෑයන්ට සංග්‍රහ කරන්න කියලා කියනවා. මොකද්ද කියන්නේ නෑයන්ට ඔබ හිතන්නේ නෑයන්ට මෙහෙම පොඩ්ඩක් කරන ගමන් නෑයන්ට ඩොලර් 200ක් විතර යවනවා. කාපංකෝ අවුරුද්දකට විතර ඩොලර් 200. වහලා ගහනකොට වහලා ගහන්න යවනවා. ඕක ඉස්සර ඉඳලා කරනවා. මුස්ලිම් මගේ යාළුවෙක් ඉන්නවා. එයාත් අයියාගේ ගේ හදනකොට මුළු ගිහිල්ලා ඔහෙලටත් වඩා උපස්ථාන කරා. සාමාන්‍ය ඒ සහෝදරකමට ඕනම කෙනෙක් ඒ සම සහෝදරයන්ට එහෙම කරනවා. ඒක ආගම් ભેදයක් නැහැ. හැබැයි බුදුන් වහන්සේ කියන්නේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු. නෑයන්ට සංග්‍රහ කරනවා කියන්නේ මොකද්ද? එයාට පේනවා මේ ලෝකෙම නෑයෝ. මේ ලෝකෙම මගේ නෑදෑයෝ. මේ ඔක්කොගේම හිත දුර්වලයි. මොවුන්ගේ හිත ශක්තිමත් කරන්න ඕන. මොවුන්ට කන්න දීලා හරියන්නේ නැහැ. මොවුන්ගේ ආධ්‍යාත්මය দমনය කරන්න උදව් කරන්න ඕන. ඔවුන් මට බැන්නත්, ඔවුන් මට ගැහුවත් මම ඔවුන්ගේ ආත්මය ශක්තිමත් කරනකන් ඔවුන් සමග සටන් වදිනවා. කිසිම වෛරයක් නැතුව. කිසිදු වෛරයක් නැතුව. අන්න ඒ විදිහට නිවැරදි ආකාරයට පින්නතුනේ එහෙම යමෙක් තම ජීවිතය කැප කරනවා නම් සියලු සත්වයා කෙරෙහි එයා අනිවාර්යයෙන් මොකක් අඩු කර ගන්න ඕනද? මමත්වය අඩු කර ගන්න ඕන. මොකද්ද අඩු කර ගන්න ඕන? මමත්වය. ඒක තමයි බුදුන් වහන්සේ මුලින්ම ජීවිතේ පුරාම අපිට තියෙන පණිවිඩය. උන්වහන්සේ තමන්ගේ රාහුලට සලකපු විදියටම තමයි කාටද? සුනීත සෝපාකටත් සැලකුවේ. උන්වහන්සේ මහා මායා දේවියට කරපු උපස්ථානය තමයි කාටද? අම්බපාලියටත් උපස්ථාන කරන්න යොදාගත්තේ. උන්වහන්සේ රජ මැදුරේ ඉන්න ආනන්දට උපස්ථාන කරන්න යොදාගත්තු ක්‍රමයම තමයි අඟුලිමාලටත් යොදාගත්තේ. උන්වහන්සේට ලෝක සත්‍යය එකම දරුවන් ලෙස පෙනුණා. ඉතින් ඔබත් මේ මංගල කාරණා ඉෂ්ට කරගෙන යනකොට ඔබේ මනස ඒ ස්වභාවයටපත් වෙනවා. මේ ලෝකයේ අර කරණීය මත සූත්‍රයේ කියන්න පුළුවන් ආකාරයට එක ලෙස දකින්න ටික හුරු වෙනවා. ಜಾති ભેදයක් නැහැ. ආගම් ભેදයක් නැහැ. වර්ගවාදයක් නැහැ. කුලවාදයක් නැහැ. ධනවාදයක් නැහැ. උගත් නුගත්කමක් නැහැ. ඔහුට මුළු ලෝකයේ කෙරෙහිම එකම කරුණාවක් පතුරවන්න පුළුවන් වෙනවා. දෙන්නාට එක ලෙසත් නොදෙන්නාට තව විදියකටත් නෙවෙයි. දෙන්නාට නොදෙන්නාට සමසිතක් ඔහුට ඇති කරගන්න පුළුවන් වෙනවා. ඔහුගේ මව්පියාට සලකන්නේ යම් උපස්ථානයක්ද? ඒ උපස්ථානය ආගම් ભેදයකින් තොරව, ಜಾති ભેදයකින් තොරව, වර්ග ભેදයකින් තොරව සියලු මාපියන්ට උපස්ථාන කරන්න ඔහුගේ හිතට පුළුවන් වෙනවා. අන්න එහෙම හිතක් යම් කෙනෙක්ට තියෙනවා නම් ඒතා මංගල මුත්තමා. අන්න මංගල කාරණයක් බවට පත් වෙනවා. දැන් මං අහන්නේ එහෙම හිතක් තියෙනවද? එහෙම හිතක් තියෙනවද? එහෙම හිතක් නැත්නම් එහෙම හිතක් හදන්න ඕන. ඉස්සර මංගලේ හරි ලේසි. මෙහේ ඉඳන් අම්මට ඩොලර් 200ක් යවුවා, 300ක් යවුවා. මෙහේ ඉඳගෙන අර හොස්පිටල් එකට දාලා බිල ගෙව්වා. හරි. මංගල. මගේ නංගි ආව මංගල ලංකාවේ ඉන්න නිසා. ඒක ඊසි. එහෙම කියලා හිත හදා ගන්න බෑ. ඔබ ඊට එහාට මේ ආධ්‍යාත්මික ගමන කළ යුතුයි. ඒක පටු සීමාවන් ඉක්මවා යා යුතුයි. මනසේ රැහන් බිඳ දැමිය යුතුයි. සම්මුති අතික්‍රමණය කළ යුතුයි. චිත්තය දමනය කළ යුතුයි. අන්න එතකොට මේ මංගල කාරණා ඉෂ්ට කරන්න පුළුවන්. දානංච ධම්මචරියාච ඥාත කාණංච සංඝෝ අනවාජානි කම්මානි ඒතා මංගල මුත්තම. ද වෙලාව කීයද?
දැන් වලට අවමංගල වේගෙන යනවා. දැන් මේක ඉතුරු ටික පින්නතුනේ ඉතුරු ටිකත් කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන්. නමුත් වැඩක් නැහැ. මොකද පැහැදිලි කරන්නද නැත්නම් හිට පැහැදිලි කරන්නද? වලටි රස්සාවලටත් යන්න එපා. නැ මේක ඉතුරු හතරටත් පැය දෙකක් විතර යයි. නැත්නම් අපිට මේක තේරුම නම් කියන්න පුළුවන් මේ පොතේ තියෙන විනාඩි 5ක් යන්නේ. හැබැයි මංගල කාරණා අයිත් ඉගෙන ගන්න මම තියලා උගන්වන්නේ නැහැ. වල මේ මංගල කාරණා අහගත්තට පස්සේ තියෙන්නේ මොකද්ද? ඉෂ්ට කරගන්න එක විතරයි. බෝධි ධම්ම වික්ෂුව චීනයට ගියා බුදුදහම අරගෙන. බෝධි ධම්ම මේකේ මංගල කාරණාවල මේ මුල් ටිකට මේ වැදගත් අග ටිකෙන් අගම තියෙන එක තමයි වැදගත්. අගම තියෙන එක තුල තමයි බුදුන් වහන්සේ විශ්වයේ සියලු සත්ත්ව එක තැනට මුසු කරලා කියන්නේ. මංගල බවට පත් කරන හැටි. එතකොට ඒක මේ පින්නතුන්ට මම දන්නේ හෙට දවස කුමක් වෙයිද කියලා මම පුළුවන් වුණොත් හෙට කියලා දෙන්නම්. නැත්තම් මුල් ටික ඉෂ්ට කරගෙන පස්සේ ටික අහන්න ගාල්ලා ඉන්න. ඉතින් බෝධි ධම්ම භික්ෂුව චීනයට ගියා. චීනයට යනකොට චීන අධිරාජ්‍ය මුණ ගැහෙන්න ඕන කියලා බෝධි ධම්ම භික්ෂුව වහන්සේ කිව්වා. එතකොට රාජ පුරුෂයෝ අරගෙන ගියා. එවැහුවා ඇයි ඔබ වහන්සේ ಭಾರತ දේශයේ සිට මේ ප්‍රදේශයට පැමිණියේ? ගෞතම බුදුන්ගේ පණිවිඩය අරගෙන. මොකද්ද ගෞතම බුදුන්ගේ පණිවිඩය? සියලු පව් නොකිරීමද කුසල් දහම් කිරීමද සිත දමණය කිරීමද ඒ ගෞතම බුදුන් ඇතුළු සියලු බුදුන්ගේ පණිවිඩය වනසේක. ඒ පණිවිඩය රැගෙන මා මේ දේශයට පැමිණියා. අධිරාජ්‍ය හිනා වෙලා කිව්වා ඊසි. හරි ලේසි. හරිම ලේසි. ගෞතම බුදුන්ගේ පණිවිඩය හරිම ලේසි. රජතුමනි හරිම ලේසි කරන්න යනකොට ජීවිතෙන් භාගයක්ම යයි. ওই වචන හතර ඉෂ්ට කරන්න සමහරට ඔබට ජීවිතෙන් භාගයක්ම යයි. අහනකොට ලේසි කරනකොට අමාරුයි. එහෙමයි බුදුහාමුදුරගේ පණිවිඩය. අඩුම වශයෙන් අවුරුදු 7ක්වත් යනවා ඒ පණිවිඩය ඉෂ්ට කරන්න. එනිසා පින්නතුනේ ඔබ මංගල කාරණා හොඳට තේරුම් ගන්න. මං කියන එක පිළිගන්න එපා. ඔබ මේක මීට කලින් අහලා නැති නිසා. ඔබ මධ්‍යස්තව කල්පනා කරලා බලන්න. ඒ මංගල හොඳයිද මේ මංගල හොඳයිද? දෙකෙන් කැමති එකක් තෝරගන්න. හදවතට එකඟව අවංකවම හදවතින් අහලා බලන්න. ඇත්තටම මම මේ තරම් දිනට ඉගෙන ගත්තේ මංගලද නැත්නම් මේ අද ඇහුවේ මංගලද කියලා. එහෙම අහලා ඒක ඔබටම ඔබ පූර්විකාවක් සපය ගන්න. මේක මෙහෙමනම් ඔබ මේ මංගල කාරණා ඉෂ්ට කරගන්න. මේක ඉතුරු ටික ඉෂ්ට කරන්න තියෙනවා. තාම නිර්වාණය දක්වා විස්තර කරේ නැහැ. මේ නිර්වාණය පවා මේක විස්තර කරලා තියෙනවා බුදුන් වහන්සේ. ඊට නිර්වාණය පසු ජීවිතයත් මේක විස්තර කරලා තියෙනවා. තේරුම් ගන්න. ඒ නිසා ඊළඟට ඒව ඉෂ්ට කරන ගමන් ඔබ අනිත් අයට මේක කියලා දෙන්න. දැන් හැමෝම හිතාගෙන ඉන්නවා මංගල කොහෙන් හොයන්නද? බාහිරින් හොයන්න. බාහිරින් හොයන තාක්කල් තමන් මොකෙක් බවට පත් වෙනවද? තමන් දුබලයේ බවට පත් වෙනවා. තමන් බාහිරින් මංගල හොයනවායි කියන්නේ තමන් දුර්වලයෙක් කියන එක. තමන්ගේ හිත පඬරලක් කියන එක. ගල් ටැඹක් කියන එක නෙවෙයි. සත්පුරුෂයෙක් කියන එකත් නෙවෙයි. අසත්පුරුෂයෙක් කියන එක. සාපේට අහු වුණා කියන එක. හෙන ගැහුවා කියන එක. තමන් ශක්තිමත් වෙලා නැහැ කියන එක. මං කියන වචන ඔබේ පපුවේ ඇනිලා පපුවත් කඩාගෙන යනවා වෙන්න පුළුවන්. ඒත් ඒව ඇත්ත. ඔබ මේ මා කියන වචන වලට ඔබට ගෞරවයක් නැති වෙන්න පුළුවන්. ඒත් ඒව ඇත්ත. ඔබ මේ වචන ඉෂ්ට නොකරන වෙන්න පුළුවන්. ඒත් ඒව ඇත්ත. ඔබ මට ගෞරව කළත් ඔබ මට ගෞරව නොකරත් සත්‍ය එලෙසම හැමදාම විශ්වයේ පවතිනවා. සත්‍යයට අත තියන්න කාටවත් අයිතියක් නැහැ. සත්‍යය බොරුවක් බවට පෙරලාගෙන මිනිසුන්ට මුළු ජීවිතේම අන්ධ කරගන්න පුළුවන්. හැබැයි සත්‍ය බවට පෙරලා ගත්ත ගමන් ඔවුන්ගේ ජීවිතේට චක්කුන් උදපාදි ධම්මැස පහළ වෙනවා. ඥානං උදපාදි ඥානය පහළ වෙනවා. විද්‍යාව උපදපාදි විද්‍යාව පහළ වෙනවා. උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. සංසිඳීම ඇති වෙලා නිවන සාක්ෂාත් කළා උපරිම තෘප්තියටපත් වෙනවා. අර මං ඊයේ කිව්ව අඩුව පිරෙනවා කවදාවත්
පුරවන්න ඕනේ නැති ස්වභාවයටම. අනේ උතුම් ස්වභාවයට ඔබේ මනසපත් කරගන්න මේ දේශනාව ඔබට උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ විහාරස්ථානයේ වැඩ ඉන්නා වූ ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් මේ විහාරස්ථානයේ ලොකු ස්වාමින් වහන්සේටත් මේ පින් අනුමෝදන් වෙලා තමන්ගේ ශාසනික කටයුතු සර්වපකාරීව සාර්ථක වේවා. ඒ වගේම තමන්ගේ හිත දමනය කරගෙන පතන්නා අවබෝධයකින් අමා මහ නිවනින් සැනසෙන්න අපේ හිතේ ජනිත වෙච්ච මේ සියලු කුසල් උපකාර වේවා කියලා සාදුකාරයක් පවතුන. අවීචයේ පටන් ගණිත භවආග්‍රය දක්වාම මේ පින් අනුමෝදන් වීමට කැමති සියලු සත්වෝ මේ පින් අනුමෝදන් වෙලා ඔවුන්ගේ ජීවිත සුඛිත මුත කරගනිත්වා කියලා සාදුකාරයක් පවතුන. ඒ වගේම ඔබ නමින් මිය පරලෝකීය අවසීල ඥාති මිත්‍රාදීන් ඔබේ පින් අනුමෝදන් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔවුන් මේ පින් අනුමෝදන් වෙලා දුගතිගාමීව සිටිනා සුගති සැපයටපත් වේවා. සුගතියක සිටිනවා නම් හිත නිවාගෙන ඒ සුන්දර නිවනින් සැනසේවා කියලා සාදුකාරයක් පවතුන. අවසාන වශයෙන් මේ ශ්‍රවණය කරන්න මේ ධර්මයේ ශ්‍රවණය කරන්න මේ පින්නතුන් ඇවිල්ලා මේ වාඩි වෙලා මේක අහගෙන ඉඳලා හිතේ කුසල් සිත් ඇති කරගෙන ඒ කුසල බලයෙන් ඔබ නිදුක් නිරෝගී චිරජීවනයටපත් වේවා. මේ උතුම් දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතය තේරුම් අරගෙන ප්‍රඥාව උපදවාගෙන සත්‍ය අවබෝධ කරගෙන හිත නිවාගෙන ඒ සදාතනික සහනය සදාතනික සතුට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වගේ විඳින්න ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරන වන්දනා කරමි. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු